දැන් මේ ගැටලුවේ p වල අගය සහ q වර්ගයේ අගය දීලා තියෙනවා. අපිට ඕනේ මේ ප්‍රකාශනයේ අගය හොයාගන්න. එතකොට ඉස්සෙල්ලා කරන්න පුළුවන් මේකේ වරහන් ඉවත් කරලා තව චුට්ටක් සුළු කර ගැනීම. එතකොට මේකේ වරහන් දෙක ඉවත් කරද්දී මේ මුල් කොටසෙන් එහා පැත්තේ වරහනේ තියෙන කොටස් දෙකම වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කොටසෙනුත් මේ වරහනේ කොටස් දෙකම වැඩි කරන්න ඕනේ. ඒතකොට ඊට අමතරව මේ වරහනේ ඉස්සරහා ඉලක්කමක් තියෙනවා. එහෙනම් හැම වෙලාවෙම මේ දෙකෙන් වැඩි වෙන්නත් ඕනේ. දැන් මෙතන මුලින් තියෙනවා q වැඩි කිරීම q, ඒ කියන්නේ q වර්ගය. එතකොට a q වර්ගය දෙකෙන් වැඩි කළොත් වෙනවා 2q වර්ගය. ඊට පස්සේ q වැඩි කරන්න ඕනේ 2p වලින්. ඒක 2qp නැත්නම් 2pq. ඒක දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට ධන 4pq. ඊට පස්සේ ඍණ p වැඩි කරනවා q එක. එතකොට එනවා ඍණ pq. ඒක දෙකෙන් වැඩි කළොත් එනවා ඍණ 2pq. ඊට පස්සේ ඍණ p වැඩි කරනවා 2p වලින්. එතකොට එනවා ඍණ 2p වර්ගය. ඒක දෙකෙන් වැඩි කළොත් එනවා ඍණ 4p වර්ගය. ඊට පස්සේ අපිට ඊළඟ වරහන සුළු කරන්න පුළුවන්. ඒකේ අර එළියේ තියෙන පදයෙන් මේ දෙන්න වැඩි කරන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලා පුළුවන් 2q වැඩි කරන්න pq වලින්. එතකොට එනවා මේ ලකුණත් එක්ක සැලකුවොත් ඍණ 2pq වර්ගය. මෙතන 2q වැඩි කරන්න ඕනේ p එක්ක ඍණ 2pq. එතකොට දැන් අපිට පේනවා මෙතන තියෙනවා 4pq. ඒකෙන් 2p වැඩි කළොත් 2pq වෙන්නේ. ඒ 2pq වලින් අර 2pq වැඩි කළොත් සම්පූර්ණයෙන් මේ pq පද කැපෙනවා. එතකොට මේ ටික කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා 2q වර්ගය ඍණ 4p වර්ගය ඍණ 2pq වර්ගය. දැන් අපිට පුළුවන් ආදේශ කරන්න p වෙනකොට 2 q වර්ගය වෙනකොට ඍණ 1. එතන මෙතන ලියන්න පුළුවන් 2 වැඩි කිරීම q වර්ගය කියලා කියන්නේ ඍණ 1යි. මෙතන ඍණ 4 වැඩි කිරීම p වර්ගය p කියලා කියන්නේ 2යි. එහෙනම් 2 වර්ගය. ඍණ මෙතන තියෙන්නේ 2 වැඩි කිරීම p කියලා කියන්නේ 2යි. q වර්ගය කියලා කියන්නේ ඍණ 1යි. එතන මෙතන සුළු කළොත් වෙනවා ඍණ 2ක්. මෙතන 2 වර්ගය කියන්නේ 4යි. 4 4න් වැඩි කළොත් 16යි. එතකොට එතන එන්නේ ඍණ 16යි. මෙතන එනවා මේ ලකුණ ගත්තොත් ඍණයි ධන වෙනවා. දෙවරක් 2 4යි. එතන අන්තිමට සුළු කළොත් වෙනවා මේ දෙක සුළු කළොත් වෙනවා ඍණ 18ක්. අතන තියෙනවා ධන 4ක්. ඒතර අවසානයේ පිළිතුර වෙන්නේ ඍණ 14යි. මේක වර්ගජ සමීකරණ ගානක්. අපිට දැන් ඕනේ මේකේ වර්ගජ සමීකරණේ x වලට ගැලපෙන පිළිතුරු හොයන්න. එතකොට මේකේ වම් පැත්තේ තියෙන ප්‍රකාශනය සාධකවට වෙන් කරගන්න පුළුවන්. ඒකෙදි අපි කරන්නේ ඉස්සෙල්ලා x වර්ගයේ සංගුණකය සහ මේ නියත පදේ නැත්තම් අවසාන ඉලක්කම වැඩි කරනවා. ඒතර අපිට තියෙනවා 2 වැඩි කරන්න මෙතන ලකුණත් එක්ක ගත්තොත් නම් ධන 6. ඒතර ওই දෙක වැඩි කළොත් අපිට එනවා ධන 12ක්. ඊට පස්සේ අපි කරන්නේ මේ ආපු සංඛ්‍යාව ගුණිතයක් විදිහට ලියා ගන්නවා. කියන්නේ 12 කියන එක අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 6 12යි. 4 වැඩි කිරීම 3 12යි. නැත්තම් 12ක් එක 12යි. එතකොට දැන් අපිට ආපු ගුණිතයේ ලකුණ එකතු කිරීමක්. එහෙනම් මේගොල්ලෝ එකතු කළාන් පස්සේ අර මැද පදේ අපිට ලැබෙන්න ඕනේ. දැන් අපිට ඇවිල්ලා තියෙන මැද පදේට ඍණ 7. එතකොට ඒකට ගැලපෙන්නේ එහෙනම් මෙන්න මේ දෙන්න. මොකද 4යි 3 එකතු කළොත් 7යි. ඊට පස්සේ මැද පදේ ලකුණ තමයි මේ දෙන්නටම අපි අරගන්නේ. මෙයා ඍණ මෙයා ඍණ. එහෙනම් දැන් මේ සාධකය අපි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ඍණ 4ix අනිත් එක ඍණ 3ix. දැන් අපිට පුළුවන් මේක ලියා ගන්නයි 2ix වර්ගය ඍණ 7ix ලියනවා ඍණ 4ix ඍණ 3ix.
ධන 6 සමානයි බිඳුවයි. දැන් මේක කොටස් දෙක වෙන් කරගෙන අපිට සාධකවලට වෙන් කරන්න පුළුවන් පොදු සාධක වලට. ඒතර මේ කොටස් දෙකේ අපිට පේනවා 2x කියන කෙනා පොදු සාධකයක්. ඒතර 2x වර්ගය 2x වලින් බෙදුවොත් x ඉතුරු වෙනවා. මේ දෙන්න බෙදුවොත් 4 දෙකකට බෙදුවොත් 2යි. ඒ කියන්නේ ඍණ 2 එන්නේ. අර x පද කැපෙනවා. ඒතර මේකෙදි පොදු සාධකය වෙන්නේ ඍණ 3. එතකොට ආයෙ බෙදුවොත් එන්නේ මේ වරහනම තමයි. x ඍණ 2 සමානයි බිඳුවයි. ඒතර දැන් අපිට වෙනවා x ඍණ 2 කියන එක තැන් දෙකේම තියෙනවා. එහෙනම් ඒක තමයි දැන් පොදු සාධකය. x ඍණ 2 එක පොදු සාධකයක්. ඊට පස්සේ ඉතුරු වෙනවා 2x ඍණ 3. 2x ඍණ 3 සමානයි බිඳුවයි. ඒතර දැන් අපිට පේනවා මේ ගුණිතය තමයි බිඳුවක් වෙන්නේ. එහෙනම් එක්කෝ මෙයා බිඳුවක් වෙන්න ඕනේ නැත්නම් මෙයා බිඳුවක් වෙන්න ඕනේ. අපිට ඒක ලියන්න පුළුවන් x ඍණ 2 සමානයි බිඳුව හෝ නැත්නම් හෝ x 2x ඍණ 3 සමානයි බිඳුවයි. දැන් අපිට එනවා x සමානයි 2 හෝ මෙතන එනවා 2x සමානයි 3යි. එතකොට x වලට අපිට උත්තර දෙකක් එනවා. එකක් තමයි x සමානයි 2. දැන් මේක x වල අගය හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට x සමානයි 3 බෙදීම 2 නැත්නම් 1/2. මේ ගානත් වර්ගජ සමීකරණ ගානක්. හැබැයි මේකට අර දර්ශකවල දැනුම පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේකේ අපිට දැක්කහම පේනවා මෙතන 2 x කියලා එකක් තියෙනවා. දැන් ඇත්තටම x තමයි හොයාගන්න ඕනේ. ඒතර අපිට ආදේශයක් පාවිච්චි කරන්න පුළුවන් 2x වෙනුවට මේකේ 2x වෙනුවට අපිට ගන්න පුළුවන් වෙන මොකක් හරි අඥාත පදයක් m වගේ. ඊට පස්සේ 2 x කියන කෙනා වර්ග කළොත් ඒක අපිට ලියන්න පුළුවන් 2 මේ දෙක වැඩි කළොත් 2x. එතකොට මෙයා වර්ග කරද්දී අරයත් වර්ග වෙන්න ඕනේ. එහෙනම් මේක සමාන වෙනවා m වල වර්ගයට. ඒතර මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් මේ ගාන හදාගන්න පුළුවන්. එතකොට දැන් අපි මේ ගාන අපිට අවශ්‍ය විදිහට වෙන් කරගන්න ඕනේ. මෙතන තියෙනවා මේ පාදය, මෙතන දර්ශක දෙකක් තියෙනවා. මේ දර්ශක දෙක එකතු කරලා තියෙන්නේ. අපි දන්නවා අර මේ එකතු කරන එක අපිට අනිත් පැත්තට ලියන්න පුළුවන් වැඩි කිරීමක් විදිහට. ඒ කියන්නේ මේ තියෙන්නේ 2 2x වැඩි කිරීම 2 3. මොකද අපි දන්නවා මෙහෙම දෙන්නෙක් වැඩි කරද්දී මේ දෙක එකතු කරනවා. ඒතර දැන් අපි කළේ ඒකේ අනිත් පැත්ත. ඊට පස්සේ මෙතන තියෙනවා ඍණ 10 වරහන් 2x ධන 2 සමානයි බිඳුවයි. එතකොට අපි දැන් දන්නවා 2x කියලා කියන්නේ m වර්ගය කියන එක. 2x කියන කෙනා අපි ගත්තා m කියලා. දැන් තියෙන්නේ ආදේශ කරන්න. මෙතන m වර්ගයක් එනවා. මෙතන තියෙන්නේ 2 3 කියන එක. 2 3 කියලා කියන්නේ 8යි. 2 3 පාරක් වැඩි කරනවා. ඒතර ඒක ඉස්සරහින් ලියන්න පුළුවන්. දැන් තියෙන්නේ 8යි m වර්ගය ඍණ 10යි 2x කියලා කියන්නේ m. ධන 2 සමානයි බිඳුවයි. දැන් මේක වර්ග සමීකරණයක්. ඒකේ m ඇසුරින් එන වර්ග සමීකරණයක්. හැබැයි මේකේ හැම පදයක්ම අපිට දෙකෙන් බෙදා ගන්නත් පුළුවන්. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 4m වර්ගය ඍණ 5m ධන 1 සමානයි බිඳුවයි. දැන් මේක සාධකවට වෙන් කරගන්න පුළුවන් අර කලින් ගාන වගේ. එතකොට අපි ඉස්සෙල්ලා කරන්නේ මේ මුල් පදය සහ අග පදය වැඩි කරනවා. එතකොට මුල් පදයේ මේක 4 ඇවිල්ලා තියෙන්නේ. අග පදයේ ධන 1යි. ඒක ලකුණත් වැදගත්. එතකොට මේ දෙක වැඩි කළොත් අපිට එනවා ධන 4ක්. දැන් අපි කරන්නේ මේ 4 කියන කෙනා ගුණිතයක් විදිහට ලියා ගන්නවා. 4 කියන කෙනා අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 4යි නැත්නම් 4 වැඩි කිරීම 1 4යි. මෙයාගේ මැද පදයේ වෙන්නේ ඍණ 5. දැන් මේ ගුණිතයට අපිට ආව එකතු කිරීමක්. එකතු කිරීමක් ආවොත් මේගොල්ලෝ එකතු කරලා බලනවා අර 5 හැදෙයිද කියලා. අඩු කිරීමක් ආවොත් අඩු කරලා බලනවා 5 හැදෙයිද කියලා. දැන් මෙතන එකතු කරන ගාණක් තියෙන්නේ. එහෙනම් මේකට ගැලපෙන්නේ 4 සහ 1. මොකද 4 1යි 5යි. ඊට පස්සේ මැද පදයේ ලකුණ මේ දෙන්නටම දාන්න ඕනේ. ඒතර අපේ සාධක දෙක වෙන්නේ මේකේ ඍණ 4ix සහ ඍණ 1ix නැත්නම් ඍණ x.
දැන් අපිට පුළුවන් මේ 5m මේ කොටස් දෙකකට බෙදා ගන්න. අපිට ලියන්න පුළුවන් 4m වර්ගය මෙතන x නෙමෙයි m එන්නේ. ඍණ 4m ඍණ m. ධන 1 සමානයි බිඳුවයි. අපි කලේ ඇත්තටම මේ මැද පදය කොටස් දෙකකට බෙදුවා ඍණ 4m සහ ඍණ m කියලා. දැන් අපිට පුළුවන් මේ කොටස් දෙකේ වෙනම පොදු සාධක හොයන්න, මේ කොටස් දෙකේ වෙනම පොදු සාධක හොයන්න. ඒතර මේකේ පොදු සාධකය වෙන්නේ 4m. මොකද මේ දෙන්නම 4m වලින් බෙදන්න පුළුවන්. එතකොට මෙතන එනවා 4 4 කැපෙනවා. m වර්ගයේ m වලින් බෙදුවොත් 1m කෙනෙක් ඉතුරු වෙනවා. ඍණ 4m වලින් බෙදුවොත් ඍණ 1යි. දැන් මෙතන පොදු සාධක විදිහට ගන්න වෙන්නේ ඍණ 1 කියන එක. එතකොට ඒත් අර වරහනම එනවා. මේක එනවා m ඍණ 1යි. දැන් m ඍණ 1 තැන් දෙකේම තියෙන හින්දා අපිට ලියන්න පුළුවන් m ඍණ 1 තමයි මුල්ම සාධකය. ඊට පස්සේ ඉතුරු වෙනවා 4m ඍණ 1. මේක තමයි බිඳුවට සමාන වෙන්නේ. ඒතර ගුණිතයක් බිඳුවට සමානයි නම් අපිට කියන්න පුළුවන් එක්කෝ මේ වරහන බිඳුවයි නැත්නම් මේ වරහන බිඳුවයි. ඒ කියන්නේ m ඍණ 1 සමානයි බිඳුව හෝ 4m ඍණ 1 සමානයි බිඳුවයි. දැන් m වල අගය වන්න පුළුවන් එක්කෝ m සමානයි 1යි. මේකේ එහා පැත්තට ගත්තොත් 4m සමානයි ධන 1යි. ඕක දෙපැත්තම 4ෙන් බෙදුවොත් m සමානයි 4න් 1යි. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ x වල අගය හොයන්න. දැන් අපි m වල අගය හොයලා ඉවරයි. දැන් මේක උදව් කරගෙන ඊට පස්සේ අපිට x හොයාගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ ආදේශය පාවිච්චි කරන්න. m කියලා කියන්නේ 2x වෙනි බලය. ඒතර මෙතනට m වෙනුවට දාන්න පුළුවන් 2x සමානයි 1යි. එහෙම නැත්නම් 2x සමානයි 4න් 1යි. දැන් මෙවුවා දර්ශක සහිත සමීකරණ. ඒතර වම් පැත්තේ පාදයේ 2 නම් දකුණු පැත්තත් 2 පාදයට ලියන්න ඕනේ. අපි දන්නවා ඕනෑම පාදයක දර්ශකයේ බිඳුවක් නම් ඒකේ පිළිතුර 1යි. ඒ කියන්නේ මේක ලියන්න පුළුවන් අපිට 2 බිඳුවයි කියලා. ඊට පස්සේ මෙතන 4 කියන කෙනා ලියන්න පුළුවන් 2 පාදයෙන් 2 2යි. මොකද 2 දෙපාරක් වැඩි කළොත් 4යි. හැබැයි මෙයා ඊට පස්සේ මෙතනට ගන්න ඕනේ. මොකද මේකේ යට තියෙන්නේ. ඒක උඩට ගද්දි මේ දර්ශකයේ ලකුණ වෙනස් වෙනවා. ඒතර මේක ලියන්න පුළුවන් 2 ඍණ 2යි කියලා. දැන් මේ පාදවල අපිට ඉවත් කරලා මේ දර්ශක සමාන කරන්න පුළුවන්. ඒතර මේක එනවා x සමානයි 0.1 උත්තරයක්. x සමානයි 0යි. අනිත් එකේදී අපිට එනවා මේ දෙන්න ඉවත් කළොත් x සමානයි ඍණ 2යි. එතකොට මේ වර්ගජ සමීකරණයට අදාළ විසඳුම් දෙක තමයි x සමානයි 0 අනිත් එක x සමානයි ඍණ 2. මේ ගාන ලඝු සහිත සමීකරණයක්. එතකොට මේකෙත් අපිට x වල අගය හොයාගන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ ලඝු අන්තරයක් නැත්නම් ලඝු අඩු කිරීමක්. එතකොට ලඝු වල නීතියක් තියෙනවා මේ වගේ. දැන් මේකෙදි පාද ඔක්කොම සමාන වෙන්න ඕනේ. දැන් මේක නම් මම අරන් තියෙන්නේ a පාදය කියලා. ඒතර ලඝු a වල x අඩු කිරීම ලඝු a වල y කියන එක ලියන්න පුළුවන් මේ ඇතුලේ දෙන්න බෙදීමක් විදිහට. ලඝු a වල x බෙදීම y. ඒතර අපිට කරන්න වෙන්නේ ඒක උදව් කරගෙන මේක හදාගන්න වෙනවා. ලඝු 3 පාදයට x බෙදීම x ඍණ 2යි. ඒතර දකුණු පැත්තේ එන්නේ ලඝු 3 පාදයට 3. ඇත්තටම මේකෙදි කරන්න ඕනේ වම් පැත්තත් ලඝු එක කොටසකට අපි සකස් කර ගන්න ඕනේ. මොකද මේකේ ලඝු කොටස් දෙකක් තියෙනවා. දකුණු පැත්ත නම් සකස් කරන්න දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ ලඝු එක කොටසක් විතරයි. දැන් අපිට පුළුවන් මේකේ මේ ලඝු කියන කෑල්ල අයින් කරන්න. ඊට පස්සේ මේ වම් පැත්තේ ඇතුලේ කොටස සමාන කරනවා දකුණු පැත්තේ ඇතුලේ කොටසට. ඒතර වම් පැත්තේ තියෙනවා x බෙදීම x ඍණ 2. දකුණු පැත්තේ තියෙනවා 3. දැන් තියෙන්නේ මේක සාමාන්‍ය සමීකරණයක්. මේක අපිට පුළුවන් මේ යට කොටස එහා පැත්තට ගෙනියන්න මෙයාත් එක්ක වැඩි කරලා. ඒතර අපිට ලියන්න පුළුවන් x සමානයි 3 වරහන් x ඍණ 2. මොකද මේ දෙන්නම වැඩි කරන්න ඕන හින්දා වරහනක් දාන්න ඕනේ. දැන් මේක වරහන් ඉවත් කළොත් අපිට එනවා x වරහන් මේක මේ 3ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට 3x ඍණ 6යි.
දැන් x හොයාගන්න පුළුවන් මෙයා මෙහෙට ගන්නවා. එතකොට 3x අඩු කිරීම x වෙනවා. මේ ඍණ 6 මෙහෙට ගන්නවා. එතකොට ධන 6ක් එනවා. එතකොට 3x වලින් x අඩු කළොත් 2x මෙතන 6යි. දැන් දෙපැත්තම බෙදනවා 2කින්. එතකොට x සමානයි 3ක් එන්නේ. දැන් මේ ගාන නම් තනිකර ආදේශ කරලා හදන ගානක්. එතකොට k වලගේ m වලගේ සහ c වලගේ දීලා තියෙනවා. අපිට හොයන්න ඕන කෙනා ඉස්සෙල්ලා උක්ත කරගන්න පුළුවන්. එතකොට අපිට එනවා mc වර්ගය බෙදීම k කියලා. දැන් අපිට පුළුවන් මේක හරියට ආදේශ කරගන්න. m වලට අවිලා තිනවා 9.1 වැඩි කිරීම 10 32ක්. c වර්ගය c කියලා කියන්නේ 3 වැඩි කිරීම 18යි. ඔය ආලෝකයේ ප්‍රවේගය. හැබැයි යාගේ වර්ගයක් තියෙන්නේ. k වල අගය වෙන්නේ 2.73 වැඩි කිරීම 10 ඍණ 19යි. එතකොට මේකෙදී ඉස්සෙල්ලා අපිට පුළුවන් මේ 10 පද අයින් කරලා මේ සාමාන්‍ය සංඛ්‍යා ටික එක ළඟින් ලියන්න. එතකොට මෙතන තියෙනවා 9.1ක්. එයා වැඩි කරන්න ඕනේ 3 වර්ගයකින්. 3 වර්ගය කියලා කියන්නේ 9යි. බෙදන්න ඕනේ 2.73. ඊට පස්සේ අර 10 කොටස් ටික ලියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 10 ඍණ 31යි. යා වැඩි කරන්න ඕනේ 10 8 2කින්. ඒ කියන්නේ 10 16යි. මේ වගේ ලාකද අපි කරන්නේ දර්ශක දෙක ගුණ කිරීම 8 වරක් 2 16යි. ඒ කියන්නේ 10 16යි. යා බෙදන්න ඕනේ ඉතුරු වෙලා තියෙන 10 ඍණ 19යි. ඒතර මේ ටික අපිට සුළු කරගන්න පුළුවන්. මේ ටික සුළු කරගත්තොත් අපිට එනවා 30.03යි. ඒක හයිට බෙදෙන්නේ නැහැ. මම දශම ස්ථාන දෙකකට බෙදුවේ. ඒතකොට දැන් මෙතනදී මේ දෙන්න ගුණ කිරීමක්. ඒතර අපි දන්නවා දර්ශක ගුණ කරද්දී මේ දර්ශක දෙක එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙනවා ඍණ 31ට එකතු කරන්න 16ක්. එතකොට දැන් ලකුණු අසමානයි නම් ලොකු කෙනාගෙන් පොඩි කෙනා අඩු කරලා ලොකු කෙනාගේ ලකුණ දානවා. 31න් 16ක් අඩු කළොත් 15යි. එතකොට එන්නේ ඍණ 15යි කියලා. ඒ කියන්නේ මෙතන උඩ කොටසට එනවා ඇත්තටම 10 ඍණ 15ක්. එයා බෙදන්න ඕනේ 10 ඍණ 19. දැන් තියෙන්නේ බෙදීමක්. ඒතකොට බෙදාද්දී අපි දන්නවා දර්ශක දෙක අඩු කරනවා. උඩ දර්ශකයෙන් අඩු කරන්න ඕනේ යට දර්ශකය. ඒතකොට යට එක වරහණක් ලියන්න. ඒතර මේකෙදි වරහණ අයින් කළොත් වෙනවා ඍණ 15. මෙතන ධන 19. දැන් තියෙන්නේ 19න් 15ක් අඩු කරන්න. ඒ කියන්නේ 4ක් ඉන්නේ. ඒතර මේක ලියන්න පුළුවන් 3.30.03 වැඩි කිරීම 10 4යි. හැබැයි අපි විද්‍යාත්මක අංකණයෙන් ලියද්දි මේකේ මේ පූර්ණ සංඛ්‍යාව 10ට අඩු විදිහට තමයි තෝරගන්නේ. ඒතර මේක අපිට ලියන්න පුළුවන් 3.0.03 කියලා. එතකොට මේ ඇත්තටම 3.0.03 වැඩි කිරීම 10. ඒතර ඒ වැඩි කිරීම 10 නැත්නම් 10 1 කියන එක මෙයාත් එක්ක සම්බන්ධ කරලා ලියන්න පුළුවන් 10 5යි කියලා. ඒතර මේක තමයි මේකට එන අවසාන පිළිතුර. මේක භින්න භාග ගැටලුවක්. එතකොට මේක අපිට තියෙන්නේ ABC වල අගයන් හොයාගන්න එක. එතකොට මේ වගේ ගැටලුවකදී ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ වම් පැත්තේ තියෙන හරයෙන් මුළු ප්‍රකාශනෙම වැඩි කරනවා. ඒ කියන්නේ දෙපැත්තම වැඩි කරනවා x ඍණ 1 x වර්ගය ධන 3x ඍණ 5 කියන කොටසෙන්. එතකොට වම් පැත්තේ වැඩි කළොත් මේ කෑල්ල සම්පූර්ණයෙන් කැපෙනවා. එතකොට එතන ඉතුරු වෙන්නේ x ධන 4 විතරයි. දකුණු පැත්තේ වැඩි කළොත් x ඍණ 1 කියන වරහන කැපෙනවා. එතකොට ඉතුරු කොටසත් එක්ක තමයි a ඉතුරු වෙන්නේ. එතකොට එතන එනවා a වරහන් x වර්ගය ධන 3x ඍණ 5. අතනදී මේ කොටස තමයි කැපෙන්නේ. එතකොට එතන ඉතුරු වෙනවා bx ධන c ට අමතරව යා වැඩි වෙනවා x ඍණ 1 කියන වරහණෙන්. හැබැයි එතනදී අනිවාර්යෙන් මේ කොටස් දෙකක් තියෙන හින්දා ඒක වරහණක් ඇතුළේ ලියන්න ඕනේ. මොකද මේ කොටස් දෙකම තමයි x ඍණ 1කින් වැඩි වෙලා තියෙන්නේ.
හරි. එතකොට දැන් මේ ප්‍රකාශන අපිට ඉතා වැදගත්. මෙන්න මේක. දැන් අපිට ABC වල අගයන් හොයාගන්න ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි කැමැති අගයක් ආදේශ කිරීම. අනිත් එක තමයි සංගුණක සමාන කිරීම. එතකොට මේකෙදි මෙන්න මේ කොටස දිහා බැලුවොත් x වලට එක ආදේශ කළොත් මේ කෑල්ල බිඳුවක් වෙන නිසා මේ මුළු කොටසම බිඳුවක් වෙනවා. එතකොට එකපාර අපිට b හා c අයින් කරලා a විතරක් ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් හොඳම දේ තමයි x වෙනුවට එක ආදේශ කිරීම. වම් පැත්ත ආදේශ කළොත් 1-4යි. මෙතන a වරක් 1 වර්ගය ධන 3 වැඩි කිරීම 1 ඍණ 5. ඒතර අතන මෙතන මේ කොටස බිඳුවක් වෙන නිසා මේ ප්‍රකාශනෙම බිඳුවක් වෙනවා. මොකද මෙතන තියෙන ගුණිතයක්නේ. එතකොට තව සුළු කරගන්න පුළුවන් වම් පැත්ත 5ක් එනවා. මෙතන 1 වර්ගය 1යි, මෙතන 3යි. ඒ කියන්නේ 4ක් තියනවා මෙතනම. 4න් 5ක් ගියොත් ඍණ 1යි. ඒ කියන්නේ a වරක් ඍණ 1. එතන මේකෙන් අපිට උත්තරේ එනවා a වලට a සමානයි ඍණ 5යි. අර ඊට පස්සේ අපිට තියෙන්නේ b හා c හොයාගන්න එක. හැබැයි b හා c හොයාගද්දී අපිට ආදේශයට වඩා හොඳයි සංගුණක වලින් යන එක. මොකද මේකෙදී අර එකපාර අපිට මේක බිඳුවක් වෙන විදිහට හදාගන්න අමාරුයි. එතකොට සංගුණක සමාන කරන්න කලින් මේ ප්‍රකාශනය අපි තව චුට්ටක් සුළු කරගන්න ඕනේ. මේක අපිට x වර්ග පද, x පද සහ නියත පද වෙන් කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ ප්‍රකාශනය තව චුට්ටක් සුළු කරගන්න. ඒකෙදි මම මෙතනින්ම අරගන්නම්. වම් පැත්ත ප්‍රශ්නයක් නැහැ. ඒක x-4යි. ඒතර දකුණු පැත්තේ මුල් වරහන චුට්ටක් තියාගෙන අර දෙවෙනි කොටස සුළු කරගමු. ඒතර දෙවෙනි කොටසේ තියෙන්නේ වරහන් දෙකක් සුළු කිරීම. එතකොට අපි දන්නවා මෙහෙම වැඩි කරන්න ඕනේ. ඒතර bx x වලින් වැඩි කළොත් bx වර්ගය. bx ඍණ 1කින් වැඩි කළොත් ඍණ bx. c x වලින් වැඩි කළොත් cx. c ඍණ 1කින් වැඩි කළොත් ඍණ c. දැන් අපිට දකුණු පැත්තේ x වර්ග පද ටික වෙන් කරගන්න පුළුවන්. මෙතන ax වර්ගය, මෙතන ධන bx වර්ගය. එතකොට ඒකේ x වර්ගය එළියට ගත්තොත් ඉතුරු වෙනවා a ධන b කියන එක. ඊට පස්සේ x පද ටික. මෙතන a වරක් 3ix නැත්තම් 3iax. මෙතන ඍණ bx. මෙතන ධන cx. ඒතර ඒකේ x එළියට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා 3ia. මෙතන ඉතුරු වෙනවා ඍණ b. මෙතන ඉතුරු වෙනවා ධන c. ඊට පස්සේ නියත පද. ඒ කියන්නේ තනිකර සංඛ්‍යා සහ මේ abc වගේ එව්වා. ඒතර මෙතන ඉතුරු වෙනවා a වරක් ඍණ 5යි a. ඒ කියන්නේ ඍණ 5යි a. a වරක් ඍණ 5. ඒ කියන්නේ ඍණ 5යි a. මෙතන ඉතුරු වෙනවා ඍණ c. ඒතර මේක තමයි x වර්ග පදය. එයාගේ සංගුණකයේ a ධන b. x වල සංගුණකයේ තමයි මේ තියෙන්නේ වරහන ඇතුලේ. මේ තියෙන්නේ නියත පදය. දැන් අපිට පුළුවන් x වර්ගයේ සංගුණක සමාන කරන්න. අපි දැන් කරනවා x වර්ගයේ සංගුණක සමාන කරන්න යන්නේ. ඒතර වම් පැත්තේ x වර්ග පදයක් නැහැ. එහෙනම් වම් පැත්තේ සංගුණකයේ බිඳුවයි. දකුණු පැත්තේ තියෙන්නේ a ධන b කියන එක. අපි a වල අගය හොයාගත්ත ඍණ 5යි. එහෙනම් දැන් ආදේශ කරන්න පුළුවන්. ඍණ 5 ධන b. එතකොට අපට b වලට උත්තරයක් එනවා b සමානයි 5යි. එතකොට ඊට පස්සේ c වල අගය හොයාගන්න පුළුවන් ක්‍රම දෙකකට. එක්ක අපිට පුළුවන් නියත පද සමාන කරන්න. නියත පදයේදී මෙතන 4 තියෙන්නේ. මෙතනදී නියත පදයට අර අන්තර්ගත වන අඤ්ඤාත පදයේ c විතරයි. ඒතර ඒකෙන් එක පියවරෙන් අපිට c හොයාගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා x වල සංගුණක සමාන කර ගැනීම. හැබැයි ඒක ටිකක් කරදරයි. මේකේ x වල සංගුණකේ abc තුන් දෙනාම ඉන්නවා. එතකොට අපිට ab වලට වෙනම අගයන් ආදේශ කරලා තමයි මේක හදන්න වෙන්නේ. ඒතර මේකේ හොඳම දේ තමයි x වල සංගුණක සමාන කරන්නේ නැතුව කෙලින්ම නියත පදයේ සමාන කිරීම. මේ තියෙන අපි ඉස්සෙල්ලා සුළු කරගත්තු ප්‍රකාශනයේ දැන් අපිට පුළුවන් නියත පද සමාන කරන්න.
ඒතර වම් පැත්තේ නියත පදේ වෙන්නේ 4යි. දකුණු පැත්තේ නියත පදේ තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ e අකුරකුත් තියෙනවා. ඍණ 5යි a ඍණ c. දැන් අපිට පුළුවන් a වලට ආපු පිළිතුර ආදේශ කරන්න. අපිට a වලට ආවේ ඍණ 5ක් ඍණ c. ඒ කියන්නේ 4 මෙතන එනවා ධන 25ක් ඍණ c. ඒ කියන්නේ c වල අගය වෙන්නේ 25 අඩු කිරීම 4. ඒ කියන්නේ c සමානයි 21යි. ඒකට දැන් අපි දන්නවා a වල අගය අපිට ආවා ඍණ 5ක්. b වල අගය අපිට ආවා 5ක්. c වල අගය අපිට ආවා 21ක්. දැන් මේ අගයන් තුන මෙතනට ආදේශ කරලා අපිට උත්තරය ගන්න පුළුවන්. මේක ඇත්තටම ABC වල අගයන් හොයාගන්න තියෙන්නේ. එතකොට A වලට ආව ඍණ 5ක්, B වලට ආව 5ක්, C වලට ආව 21ක්. මේකේ තියෙන්නේ sin 3යි θ ධන 4යි sin ඝනය θ සමානයි 3යි sin θ බව පෙන්වන්න. ඒතර අපි ගාන හුඟක් වෙලාට හොදයි ලොකුම කොටස නැත්තම් දිගම ප්‍රකාශනයෙන් පටන් ගැනීම. දැන් මේකේ ටික දිගට තියෙන්නේ වම් පැත්ත. එහෙනම් අපි වම් පැත්තෙන් ගාන පටන් ගන්න පුළුවන්. ඒතර මේකේ වම් පැත්තේ තියෙනවා sin 3යි θ ධන 4යි sin ඝනය θ. එතකොට දකුණු පැත්තේ තියෙන්නේ sin θ. ඒ කියන්නේ θ විතරයි තියෙන්නේ. මේකේ අර තුන්වෙනි බලය කියන එක නැති වෙලා තියෙනවා. එතකොට අනිත් කාරණා තමයි මෙතන තියෙන්නේ θ වගේ 3 ගුණයක්. එහෙනම් මේක අපි θ බවට පත් කරගන්න ඕනේ. එතකොට අපි අර දන්නවා sin a ධන b කියලා එකක් තියෙනවා. sin a ධන b. ඒතර sin a ධන b අපිට ලියන්න පුළුවන් sin a cos b ධන cos a sin b. එතකොට මේකෙදි ඇත්තටම AB දෙකටම දාන්න වෙන්නේ θ ඇසුරින්. එතකොට අපිට මේක කඩා ගන්න පුළුවන් θ සහ 2යි θ කියලා. ඒ කියන්නේ මේක මෙහෙම ලියන්න පුළුවන්. sin θ ධන 2යි θ. අපිට කොහොම හරි මේක θ වලට හරව ගන්න ඕනේ. එකපාර හරවන්න බෑ. ඉස්සෙල්ලා θ 2යි 2යි කියලා ලියා ගන්නවා. දැන්ට මේක අපි මෙහෙම ලියාගෙන යමු. කොයි වෙලාවක හරි මේ කොටස කැපෙයි, සුළු වෙයි. ඒතර දැන් මේක උදව් කරගෙන මේක සුළු කරන්න පුළුවන්. මේකේ A තමයි θ, B තමයි 2යි θ. ඒතර ඒක එනවා sin θ cos 2යි θ ධන cos θ sin 2යි θ. වෙනම ඉන්නවා 4යි sin ඝනය θ. ඊට පස්සේ මේ තියෙන 2යි θ වලට හරවන්න ඕනේ. මෙතන එන්නේ cos θ sin 2යි θ. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ 2යි θ කියන එක θ වලට හරවන්න. එතකොට මේකේ cos වලක් තියෙනවා 2යි θ sin වලක් තියෙනවා 2යි θ. එතකොට අපි දන්නවා දැන් දකුණු පැත්තේ තනිකර තියෙන්නේ sin විතරයි. එහෙනම් මේ cos කියන එක sin වලට තමයි හරවන්න ඕනේ. එතකොට ත්‍රිකෝණමිතියේ තව සම්බන්ධයක් තියෙනවා අර cos 2a කියන කෙනා ලියන්න පුළුවන් 1 ඍණ 2 sin වර්ගයයි a කියලා. සාමාන්‍ය මේ වගේ සූත්‍ර පේපර්ස් වල තියෙනවා. එතකොට මේක අපිට එහෙම සුළු කරගන්න පුළුවන්. ඊට පස්සේ sin 2 θ වලටත් එකක් තියෙනවා. sin 2 θ කියලා කියන්නේ නැත්නම් sin 2a කියලා කියන්නේ අපිට ඉස්සෙල්ලා ලියා ගන්න පුළුවන් 2 sin a cos a කියලා. හරි දැන් තියෙන්නේ මෙව්වා උදව් කරගෙන තව චුට්ටක් සුළු කරගන්න. එතකොට මේක sin θ cos 2යි θ කියන කෙනා මෙතනින් අපි හොයා ගන්නවා 1 ඍණ 2යි sin වර්ගයයි a කියලා. 1 ඍණ 2යි sin වර්ගයයි θ ඇතරම. එතකොට මෙතන cos θ දැන්ට ප්‍රශ්නයක් නැහැ. මේකේ 2යි θ sin 2යි θ අපට සුළු කරගන්න පුළුවන්. 2යි sin θ cos θ වෙනම තියෙනවා ධන 4යි sin ඝනය θ.
හරි. දැන් අතට අපිට පේනවා දැන් මෙතන මේක සුළු කළොත් ඍණ 2යි sin ඝනය θ එනවා. ඊට පස්සේ තව එහෙම කෑල්ලක් ආපුවම අරයා සුළු වෙයි. මේක අපි වරහන් සුළු කළොත් එනවා ඉස්සෙල්ලා sin θ. මෙතන වැඩි කළොත් එනවා ඍණ 2යි sin ඝනය θ. ඊට පස්සේ මෙතන අපිට සුළු වෙනවා මේ තියෙනවා cos θ ඒ කියන්නේ cos වර්ගයයි θ. ඒක සුළු වෙනවා 2යි sin θ. අතන ඉතුරු වෙනවා cos වර්ගයයි θ. වෙනමත් තව තියෙනවා ධන 4යි sin ඝනය θ. එතකොට දැන් අපිට තියෙන්නේ මෙන්න මේ තියෙන cos කියන එක විතරක් නැති කරගන්න. අනිත් හැම එකම sin වලින් ඇවිල්ලා තියෙන්නේ. අවසාන උත්තරේ sin තියෙන්නේ. එහෙනම් මේක sin කළා නම් හරි. එතකොට මූලික සරල සාමය තමයි sin වර්ගයයි θ දාන cos වර්ගයයි θ 1යි. එහෙනම් මෙතනින් පුළුවන් ඒක නැති කරගන්න. අපි දන්නවා cos වර්ගයයි θ කියලා කියන්නේ 1 ඍණ sin වර්ගයයි θ. ඒතර මෙතන එනවා මේ දෙක චුට්ටක් සුළු කරගත්තොත් 3යි sin θ ඍණ මෙතන එනවා 2යි sin ඝනය θ. නෑ මෙතන පොඩ්ඩක් වැරදුනා. මෙතන 2යි sin θ කියලා මෙහෙම ගන්න බෑ. මොකද ඒක මෙයාත් එක්ක ගුණ වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ sin θ ඍණ 2යි sin ඝනය θ. මෙතනදී අර cos වර්ගයයි θ වලට ලියනවා 1 ඍණ sin වර්ගයයි θ කියලා. වෙනම තියෙනවා ධන 4යි sin ඝනය θ. දැන් මේක සුළු කරපු ගමන් මේව ලස්සනට සුළු වෙයි. එතකොට sin θ ඍණ 2යි sin ඝනය θ. මෙතන වැඩි කළොත් වෙනවා ධන 2යි sin θ. මෙතන වැඩි කළොත් වෙනවා ඍණ 2යි sin ඝනය θ. අතන තියෙනවා ධන 4යි sin ඝනය θ. එතකොට දැන් මෙතන වාට පේනවා මේ දෙක තව අපිට එකතු කරන්න පුළුවන්. එතකොට අපිට එනවා 3යි sin θ. එතකොට මෙතන මේ දෙක තව සුළු කරගත්තොත් මෙයයි සුළු කරගත්තොත් ඍණ 4යි sin ඝනය θ. අතන ඉන්නවා ධන 4යි sin ඝනය θ. දැන් අපිට පේනවා මේ දෙන්න කැපෙනවා. එතකොට මේක අපිට ඉතුරු වෙන්නේ මේකේ 3යි sin θ. ඒක තමයි අපට අවශ්‍යත් උනේ. එහෙනම් මේක සමාන වෙනවා දකුණු පැත්තට. මේ ගානේ sec β ඍණ tan β සමානයි cos β බෙදීම 1 ධන sin β බව පෙන්වන්න. ඒතර දකුණු පැත්තේ තන කර තියෙන්නේ sin සහ cos වලින්. වම් පැත්තේ තියෙන්නේ sec සහ tan වලින්. සාමාන්‍යයෙන් ඔය sec tan වගේ ප්‍රකාශනයක් තිබ්බොත් අපි එතනින් පටන් ගන්න එක ලේසියි. මොකද ඒක අපිට බොහොම ලේසියි sin cos වලට හරව ගන්න. එතකොට අපි වම් පැත්තේ මේක පටන් ගමු. එතකොට මේක එනවා වම් පැත්ත sec β ඍණ tan β. අපි දන්නවා sec කියලා කියන්නේ 1 යට cos කියන එක. එහෙනම් මේක ලියන්න පුළුවන් 1 යට cos β. tan කියලා කියන්නේ sin බෙදීම cos. එහෙනම් tan කියලා කියන්නේ tan β කියන්නේ sin β බෙදීම cos β. දැන් හරයන් සමානයි. එතකොට මේක සුළු කරන්න පුළුවන් 1 ඍණ sin β. ඒතර අපි උත්තරේ දිහා බලාගෙන තමයි අතර ගාන හදාගෙන යන්න ඕනේ. දැන් මේකේ නිකන් දැක්කම නිකන් වෙනසක් තාම තියෙනවා. ඒතකොට මේකේ මේ හරයේ තියෙනවා 1 ධන sin β කියලා කතාවක්. ඒතර අපිට පුළුවන් මේ ප්‍රකාශනයේ ලවය සහ හරය දෙකම මෙතනින් වැඩි කරන්න. එතකොට අපිට අවශ්‍ය එක කොටසක් ලැබෙනවා. එහෙනම් අපි කරන්නේ මේකේ ලවය සහ හරය අර අපිට අවශ්‍ය 1 ධන sin β වලින් වැඩි කරනවා. මේකත් වැඩි කරනවා 1 ධන sin β වලින්. ඒතර මෙතනත් වරහන් දාන්න වෙනවා. ඒකත් වැඩි කරනවා 1 ධන sin β වලින්. ඒතර මේක දැන් අපිට පේනවා නිකන් වර්ග දෙකක අන්තරය වගේ කොටසක්. මේ තියෙන්නේ a ඍණ b a ධන b වගේ කොටසක්. ඒතර අපිට ඒක ලියන්න පුළුවන් a වර්ගයේ ඍණ b වර්ගයේ විදිහට. ඒ කියන්නේ මේක තියෙන්නේ 1a වර්ගයේ ඍණ sin වර්ගයයි β.
එක සුළු කරන්න පුළුවන් එකේ වර්ගය නම් එකමයි. එක ඍණ sin වර්ගයයි බීටා. බෙදීම. මෙතන තියෙනවා cos බීටා සහ එක ධන sin බීටා. ඒතර මේක නිකන් අර අපි දන්නවා sin වර්ගයයි θ ධන cos වර්ගයයි θ එකයි. ඒක උදව් කරගෙන මේක හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇත්තටම cos වර්ගයයි බීටා කියන එක. එක ඍණ sin වර්ගයයි කියලා කියන්නේ cos වර්ගය කියන එක. ඒතර මේක ලියන්න පුළුවන් cos වර්ගයයි බීටා. එතකොට බෙදන්නක් තියෙනවා cos බීටා පදයකින්. එතකොට මේකේ cos බීටා පදේ කැපෙයි. මේකේ මේ cos බීටා පදයකට මෙතනින් එක්කෙනෙක් කැපෙනවා. එතකොට මේක එක්කෙනෙක් ඉතුරු වෙනවා. එතකොට මෙතන අපිට අන්තිමට එනවා උඩ cos බීටා පදේ විතරක් එනවා. cos බීටා යට එනවා එක ධන sin බීටා. ඒතර මේක තමයි අපිට අවශ්‍ය පිළිතුර. ඒතර අපිට ලියන්න පුළුවන් වම් පැත්ත සමානයි දකුණු පැත්ත. දැන් මේ ගාන ලඝු ආශ්‍රිත ගානක්. ඒතර මේ ගානේ කොටස් තුනක් තියෙනවා. මේ මුල් කොටස, මේක දෙවෙනි එක, මේ තුන්වෙනි එක. එතකොට මේකෙදි ලඝු නීති කීපයක් පාවිච්චි කරන්න ඕනේ. දැන් මේ කොටස ගත්තොත් මෙන්න මේකේ තියෙනවා ලඝු පහේ පාදයට 125. ඒතර අපි ඉස්සෙල්ලා 125 කියන කෙනා පහේ පාදෙන් ලියා ගන්න ඕනේ. අපි දන්නවා 125 කියලා කියන්නේ පහේ 3යි. 125 කියලා කියන්නේ පහේ 3යි. මෙතන තියෙන්නේ ලඝු දෙකේ පාදෙට 32. ඒතර 32 ලියනවා අපි දෙකේ පාදෙන් 32 කියලා කියන්නේ දෙකේ 5යි. මොකද මේක 5 පාරක් වැඩි කළොත් 32 එනවා. ඒතර මේක ලඝු 10 පාදයට 100. එහෙනම් 100 හදා ගන්න ඕනේ 10 පාදයෙන්. 100 කියලා කියන්නේ 10 2යි. ඊට පස්සේ මෙතන තියෙනවා ලඝු 10 පාදයට 0.01 කියලා කියන්නේ ඇත්තටම 10න් 1යි. 10න් 1යි. ඒතර මේ 10න් 1 කියන එක කෙනා ලියන්න පුළුවන් 1යට 10 3යි කියලා. ඒතර මේක අපිට අර දර්ශකවල ලකුණු වෙනස් කරලා ලියන්න පුළුවන් 10 ඍණ 3යි කියලා. ඒ කියන්නේ 0.01 කියලා කියන්නේ 10 ඍණ 3යි. ඊට පස්සේ 27 සහ 243 ඒකත් එහෙමයි. මෙයාගේ පාදයේ 3 හින්දා 27 කියලා කියන්නේ 3 3වෙනි බලය. 243 කියලා කියන්නේ 3 5වෙනි බලය. එතකොට ඉස්සෙල්ලා අපිට ඒක ලියා ගන්න පුළුවන් ලඝු 10 පහේ පාදයට 125. එහෙනම් ලඝු පහේ පාදයට 125 කියලා කියන්නේ පහේ 3යි. ඊට පස්සේ ලඝු දෙකේ පාදයට 32. ඒක ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයට 2 බෙදීම ලඝු 10 පාදයට 100 කියලා කියන්නේ 10 2යි. මේක ලියන්න පුළුවන් ලඝු 10 පාදයට 0.01 කියලා කියන්නේ 10 ඍණ 3යි. ඊට පස්සේ අතන එනවා මේකේ 27 සහ 243 තියෙන්නේ. ඒක ලියන්න පුළුවන් දැන් 27 කියලා කියන්නේ 3 3වෙනි බලය. 243 කියලා කියන්නේ 3 5වෙනි බලය. ඊට පස්සේ අතන තියෙනවා 2යි ලඝු 10 පාදයට 100 කියලා කියන්නේ 10 2යි. ඊට පස්සේ වරහණෙන් එළියේ තව වර්ගයකුත් තියෙනවා. දැන් ඊට පස්සේ මේ වගේ කොටසකදී අපිට නීතියක් තියෙනවා ලඝු වල අර මේකේ මේ දර්ශකය අපිට එළියට ගන්න පුළුවන්. ඒක නිකන් හරියට ලඝු ඒ පාදයට නිකන් x වල n වගේ එකක් තිබ්බොත් අපිට ওই දර්ශකයේ එළියට අරන් ලියන්න පුළුවන් n වරක් ලඝු ඒ පාදයට x වගේ. ඒ එක නීතියක්. අනිත් නීතිය තමයි මේ දෙන්න සමාන වුණොත්. ඒ කියන්නේ නිකන් ලඝු ඒ පාදයට ඒ වගේ නම් ඒකේ වටිනාකම ඒකේ අගය වෙන්නේ එකයි. දැන් ඒ නීති දෙක පාවිච්චි කරලා මේක තා චුට්ටක් සුළු කරගන්න පුළුවන්.
එතකොට මේක ලියන්න පුළුවන් 3යි ලඝු පහේ පාදයට 5. ඊට පස්සේ මෙතන අපිට ලියන්න පුළුවන් 5යි ලඝු දෙකේ පාදයට 2. එතකොට මෙතන එනවා 2යි ලඝු 10 පාදයට 10. මෙතන ලියන්න පුළුවන් ඍණ 3යි ලඝු 10 පාදයට 10. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ 3 වැඩි කිරීම 3 5. අර දර්ශකවල නීතියක් තියෙනවා මේ වගේ පාදවල සමාන වුණොත් දර්ශක දෙක එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන ඇත්තටම 3 8 කියන එක. එතකොට 3 8 කියන එකේ අර 8 කියන දර්ශක ලියට ගන්න පුළුවන්. එතකොට ඒක ලියන්න පුළුවන් 8යි ලඝු 3 පාදයට 3. ඊට පස්සේ මෙතන දෙක ඉලක්කමක් වෙනම තියෙනවා. අපිට දැන් වරහන් ඇතුළේ තමයි අපි සුදු කරගන්න යන්නේ. මෙතන මේ දර්ශකයේ 2යි එයා එළියට ගන්න පුළුවන්. ඒතර ඒක ලියන්න පුළුවන් 2යි ලඝු 10 පාදයට 10. ඊට පස්සේ වෙන මේක වර්ගයක් විදිහට තියෙනවා. ඒතර මෙච්චරලා අපි කතා කරේ මෙන්න මේ නීතිය. ඒ කියන්නේ දර්ශකයක් තිබ්බොත් ඒක එළියට ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ දෙන්න සමානයි නම් ඒකේ වටිනාකම එකයි. දැන් මේ හැම තැනකම එහෙම එකක් තමයි දැන් තියෙන්නේ. ඒතර මේ ලඝු පහේ පාදයට 5 කියන්නේ එකයි. ලඝු දෙකේ පාදයට 2 කියන්නේ එකයි. ඒ වගේ එතකොට මෙතන ලියන්න පුළුවන් මේ තියෙන්නේ 3 වැඩි කිරීම 1 කියන එක. මෙතන තියෙන්නේ 5 වැඩි කිරීම 1 කියන එක. මෙතන 2 වැඩි කිරීම 1. මෙතන ඍණ 3 වැඩි කිරීම 1. ඊට පස්සේ එකතු කිරීම අතන තියෙනවා 8 වැඩි කිරීම 1. මෙතන තියෙනවා 2 වරහන් 2 වැඩි කිරීම 1. ඒකෙත් වර්ගය. දැන් මේක තියෙනවා 3 වරක් 5 15යි. නැත්නම් අපිට පුළුවන් මේ 3යි කපලා දාන්නත්. මේ ඉලක්කම් දෙක කපන්න පුළුවන්. හැබැයි මෙතන ලකුණකුත් තියෙනවා. ඒතර උඩ තියෙන්නේ 5. යට තියෙන්නේ 2. හැබැයි ලකුණ ඍණ. ඊට පස්සේ මෙතන 8 වරක් 1 8යි. එකතු කිරීම මෙතන දෙවරක් 1 2යි. දෙකේ වර්ගය 4යි. 4 වරක් 2 8යි. මෙතන මේ ගානේ 100 නෙමෙයි ඇත්තටම 1000 තිබිලා තියෙන්නේ. එතකොට මෙතන පොඩි වෙනසක් වෙනවා. මේක 1000 නම් මෙතන 1000 කියලා කියන්නේ 10 3වෙනි බලය. එතකොට මෙතනින් මේ 3 කියන දර්ශකය තමයි එළියට ගන්න වෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 3 ඉලක්කම. ඒතර මෙතනත් වෙන්නේ 3යි. දැන් 3 වරක් 1 3යි 3 වර්ගය කියලා 9යි. 3 වර්ගය 9යි. ඒ 9 වැඩි කරන්න ඕනේ 2කින්. එතකොට මෙතනට එන්නේ 18 කියන එක. ඒතර මේක දැන් සුළු කරන්න පුළුවන් 18යි 6යි 26යි 18යි 8යි 26යි 26න් අඩු කරන්න ඕනේ 2මාරක්. මේ තියෙන්නේ 26 අඩු කිරීම 2මාර කියන එක. එතකොට උත්තරේ එනවා 23 මාර. මේ ගාන අවකලනය කරන්න තියෙන්නේ. එතකොට මේකෙදි අපිට දැනගන්න ඕනේ අර බලයක් අවකලනය කරන විදිහ. දැන් y සමානයි x වල n වගේ එකක් අපි අවකලනය කරද්දී අපි ඒකට කියන්නේ dy යට dx කියලා. මොකද x විශයෙන් අවකලනය කරන්නේ. එතකොට අපි කරන්නේ අර උඩ තියෙන දර්ශකය ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ x කියලා ලියනවා. ඊට පස්සේ ওই දර්ශකයෙන් එකක් අඩු කරලා උඩින් ලියනවා. ඒ කියන්නේ n දින 1යි. එතකොට සමහරලාට මේක ඉස්සරහ මොකක් හරි අකුරක් ඉලක්කමක් එන්න පුළුවන්. මොකක් හරි ඉලක්කමක්. ඒ කියන්නේ නියතයක් වගේ එකක්. නිකන් y සමානයි k වරක් x වල n වගේ. ඒතකොට ඒ වගේ වෙලාවකදී අවකලනය කරද්දී අර නියතයක් වෙනම සලකන්න ඕනේ. ඒකත් එක තමයි අර ටික ලියන්නේ. ඒ කියන්නේ k වැඩි කිරීම n x n දින 1යි. ඊට පස්සේ නිකන් නියතයක් අවකලනය කරද්දී නිකන් k වගේ
නිකන් මොකක් හරි සංඛ්‍යාවක් y සමානයි 10 y සමානයි 25. ඒතර ඒ වගේ වෙලාවකදී යාගේ අවකලනය වෙන්නේ බිඳුවයි. ඒතර මේ ටික දන්නවා නම් ওই ගාන හදාගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලම දැන් මේක නම් ප්‍රශ්නයක් නෑ මෙව එකපාර අවකලනය කරන්න පුළුවන්. හැබැයි මේක චුට්ටක් අපිට හදාගන්න වෙනවා. එතකොට y සමානයි 2x 3 ඍණ 5x වර්ගය ඍණ 2 මෙතන මේ x වල දර්ශකය ඇත්තටම 1යි. ඒක උඩිට ගත්තොත් ඍණ 2x ඍණ 1 වෙනවා. මුලින්ම රේඛයේ විදිහට හදා ගන්න ඕනේ. මේකේ මේ භාග ගතිය නැති කරන්න ඕනේ. අතන තියෙනවා 22ක්. ඒතර මේ ඇත්තටම නියතයක්. ඒතර මෙයාගේ අවකලනය වෙන්නේ බිඳුවයි. ඒතර මේක නිකන් හරියට y සමානයි kxn වගේ. k තමයි 2. මේකේ k වලගේ තමයි මේ තියෙන්නේ. ඍණ 5. දැන් dy යට dx හොයා ගන්න පුළුවන්. අපි මේකේ මේ හැම කොටසක්ම අවකලනය කරන්න ඕනේ. ඒතර මෙයා අවකලනය කරද්දී සංඛ්‍යාව වෙනම ලියනවා වැඩි කරනවා. දර්ශකයේ 3යි යා ගන්නවා ඉස්සරහට x ලියනවා. මෙයාගෙන් එකක් අඩු කරනවා. 3න් එකක් ගියොත් 2යි. මෙතන තියෙන ඍණ 5 එක ලියනවා ඉස්සෙල්ලා වැඩි කිරීම. එතන දර්ශකයේ 2යි x ලියනවා. 2න් එකක් අඩු කළොත් 1යි. මෙතන තියෙන ඍණ 2 වැඩි කිරීම උඩ තියෙන ඍණ 1 යා තමයි ඉස්සරහට ගන්නෙ. ඒක වරහණක් එක්ක ලියමු. ඊට පස්සේ x ඍණ 1න් තව එකක් අඩු කරනවා. ඒ කියන්නේ ඍණ 1 අඩු කිරීම එක තියෙන එක. එතකොට එන්නේ ඍණ 2යි. මෙතන තියෙන නියතයක් නැත්නම් සංඛ්‍යාවක් එයාගේ අවකලනය බිඳුවයි. දැන් තව චුට්ටක් මේක සුළු කරගන්න පුළුවන්. මෙතන එනවා දෙවරක් 3 6යි 6x වර්ගය. මෙතන ඍණ 5 2 10යි 10යි x ඊට පස්සේ මෙතන ඍණයි ධන 2යි x ඍණ 2 අතන බිඳුවයි. මේක තා චුට්ටක් අපට හදා ගන්න පුළුවන් 6x වර්ගය ඍණ 10යි x මෙතන ධන 2 මෙයා පල්හාට ගන්න පුළුවන්. ඒතකොට දර්ශකයේ ධන වෙනවා. ඒතකොට 2 යට x 2 නැත්නම් x වර්ගය. ඒතර මේක තමයි මේ ගානට අදාළ පිළිතුර වෙන්නේ. දැන් මේ ගාන අවකලනය කරද්දී අපිට ඉස්සෙල්ලා පුළුවන් මේකේ වරහන අයින් කරන්න. එතකොට මේකට ලියන්න පුළුවන් y සමානයි x වරක් e වල x ඍණ x. එතකොට දැන් මෙතන මේ තියෙන ගුණිතයක්. එතන ගුණිතයක් අවකලනය කරද්දී දැන් y සමානයි uv වගේ එකක් ගත්තොත් එතකොට මෙයාගේ අවකලනය dy යට dx ලියන්න පුළුවන්. u වරක් dv යට dx. ඒ කියන්නේ මුල් ශිතය ලියලා දෙවෙනි කෙනා අවකලනය කරනවා. එකතු කිරීම ඊට පස්සේ v වරක් du යට dx. ඒ කියන්නේ දෙවෙනියා ලියලා ඊට පස්සේ මුල් ශිතය අවකලනය කරනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ අර e වල x අවකලනය කරන විදිහ y සමානයි e වල x නම් ඉතින් එයාගේ අවකලනය වෙන්නේ පළමුව අවකලනය වෙන්නේ e වල xම තමයි. හරි දැන් අපිට ගාන හදන්න පුළුවන් dy යට dx සමානයි. මෙතන තියෙන්නේ මේ ගුණිතයක්. ඒක ඇත්තටම මේ පළවෙනියා තමයි u දෙවෙනියා තමයි v. එතකොට ඉස්සෙල්ලා u වරක් dv යට dx. ඒ කියන්නේ පළවෙනියා ලියනවා x කියලා. මෙයාගේ අවකලනය මේ e වල x වල අවකලනය e වල xම තමයි. ඊට පස්සේ එකතු කිරීම. ඊට පස්සේ v වරක් du යට dx. දෙවෙනියා ලියනවා ඉස්සෙල්ලා e වල x. ඊට පස්සේ පළවෙනියා අවකලනය කරනවා. x වල අවකලනය 1යි. මොකද y සමානයි x x වල 1 ඇත්තට මේ තියෙන්නේ. එතකොට dy යට dx කියලා කියන්නේ අර බලයක් විදිහට අවකලනය කළොත් 1 වරක් x ඊට පස්සේ මෙයාගෙන් එකක් අඩු කරනවා. 1 ඍණ 1යි. එතන මෙතන තියෙන්නේ දර්ශකයේ බිඳුවක්. එතකොට x වල බිඳුව එන්නේ. ඕනම එකක බිඳුවයි නම් දර්ශකයේ ඒක වටිනාකම 1යි. ඒක තමයි x වල අවකලනය 1යි කියලා කියන්නේ. මෙතන තියෙන එක. ඊට පස්සේ මෙතන මෙයා අවකලනය කරන්නත් ඕනේ ඍණ x වල අවකලනය වෙන්නේ අර වගේම තමයි ඍණ 1යි.
එතකොට මේක තව චුට්ටක් සුළු කළොත් එනවා x වරක් e වල x ධන e වල x ඍණ 1. ඊළඟ ගාන y සමානයි sin 3x බෙදීම cos 2x. එතකොට මේකෙදි මේ ඇත්තටම බෙදීමක් සහිත ගානක්. එතකොට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ y සමානයි u යට v වගේ එකක්. බෙදීමක් අවකලනය කරන විදිහ. එතකොට dy යට dx අපිට ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා v වර්ගය. ඒ කියන්නේ හරය ලියනවා අර තිබ්බ හරයේ වර්ගයේ විදිහට. ඊට පස්සේ v වරක් නැත්නම් හරය වැඩි කරනවා මේ ලවයේ අවකලනය. du යට dx වලින්. ඊට පස්සේ ඍණ ඊට පස්සේ u කියන කෙනා ලියලා එයා වැඩි කරනවා හරයේ අවකලනය. ඒ කියන්නේ dv යට dx. මෙයා v නම් මෙතන v වර්ගය. ඒ දුන්නු ප්‍රකාශනය වර්ග කරනවා. ඊට පස්සේ ඒ ප්‍රකාශනයේ ලවයේ ලියලා ඒක අවකලනය කරන්න ඕනේ මේ දුන්නු සිතෙන් u වලින්. ඊට පස්සේ ඍණ u වරක් dv යට dx. හරි. දැන් අනිත් ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේකේ sin අවකලනය සහ cos අවකලනය. එතකොට අපි දැන් සාමාන්‍ය දන්නවා y සමානයි sin x වගේ ගත්තොත් එතකොට sin x වල අවකලනය වෙන්නේ cos x කියන එක. ඊට පස්සේ y සමානයි cos x වගේ ගත්තොත් එයාගේ අවකලනය වෙන්නේ ඍණ sin x. හැබැයි මෙතන තියෙන්නේ sin 3x සහ cos 2x. මම ගාන හදාගෙන යද්දි ඒක පොඩ්ඩක් සාකච්ඡා කරන්නම්. එතකොට මෙතන දැන් අපිට ලියන්න පුළුවන් dy යට dx සමානයි ඉස්සෙල්ලාම හරය වර්ග කරනවා. ඒ කියන්නේ cos 2x වල වර්ගය. ඒතර ඒක අපිට එකපාර ලියන්න පුළුවන් cos වර්ගයයි 2x කියලා. ඊට පස්සේ එයා ලියනවා උඩින්. ඒ හරයම ලියනවා උඩින් cos 2x. දැන් මෙයා වැඩි කරන්න ඕනේ ලවයේ අවකලනය. ඒතර ලවය කියලා කියන්නේ sin 3x. sin වල අවකලනය අපි දන්නවා cos කියලා. එහෙනම් මේක ලියන්න වෙනවා cos 3x කියලා. ඊට පස්සේ නිතර එයා වැඩි කරනවා මේ ඇතුලේ සිතයෙන්. මෙයාගේ ඇතුලේ සිතයෙන්. ඇතුලේ තියෙන්නේ 3x කියන එක. ඒක වැඩි කරන්නේ ඇතුලේ සිතේ අවකලනය. ඒතර 3x වල අවකලනය කියලා කියන්නේ 3යි. සිතෙන් නෙමෙයි වැඩි කරන්නේ එයාගේ අවකලනය. ඒතර ඒක වැඩි කරන්න ඕනේ 3. එතකොට මෙතනදී මේ සංඛ්‍යා වැඩි කරන්නේ මේ ඇතුලේ කෝණයෙන් නෙමෙයි මේ සම්පූර්ණ කොටසින්ම. ඒකින්ද මම වරහණක් දැම්මා. එතකොට ඊට පස්සේ අඩු කිරීම මෙතනට එනවා අර මේ විදිහට u. ඒ කියන්නේ නැත්තම් ලවයේ තියෙන ප්‍රකාශනය ලියනවා. ඒක තමයි sin 3x. ඊට පස්සේ dv යට dx. ඒ කියන්නේ හරය තමයි අවකලනය කරලා තියෙන්නේ. මෙයාගේ හරය cos 2x. cos වල අවකලනය අපි දන්නවා ඍණ sin කියලා. ඒතකොට මෙතනට එනවා ඍණ sin 2x. ඍණ sin 2x. ඊට පස්සේ ඒක ආයි වැඩි කරන්න ඕනේ මේ ඇතුලේ තියෙන සිතේ. දැන් අපි මෙයානේ අවකලනය කරන්නේ cos 2x වල අවකලනය ඍණ sin 2x. ඊට පස්සේ ඇතුලේ තියෙනවා 2x කියලා කතාවක්. ඒතර 2x උත් අවකලනය කරනවා. එතකොට 2x වල අවකලනය වෙන්නේ 2යි. දැන් තියෙන අපිට ඕක පොඩ්ඩක් සුළු කරගන්න. මෙතන තියෙනවා 3 ඉලක්කමක් සහ cos 2x cos 3x. ඒතර ඒක ලියන්න පුළුවන් 3i cos 2x cos 3x. මෙතන ඍණයි ධන දෙක ඉලක්කමකුත් තියෙනවා 2i. මේ තියෙන්නේ sin 3x sin 2x නැත්නම් sin 2x sin 3x. sin 3x. ඊට පස්සේ එයා බෙදන්න ඕනේ cos වර්ගයයි x වලින්. ඒතර මේක තමයි මේකට ගැලපෙන උත්තරය. හැබැයි මේක ඊට එහාටියක් සුළු කරන්න අමාරුයි. ඒතර මේ ගානත් අර බෙදීමක් අවකලනය කරනවා වගේ කරන්න වෙන්නේ.
එතකොට මේකේ මේ උඩ කොටස තමයි u වෙන්නේ යට කොටස තමයි v වෙන්නේ. එතකොට y සමානයි u යට v නම් dy යට dx කියලා කියන කෙනා ලියන්න පුළුවන්. මෙතන v වර්ගය මෙතන v වරක් du යට dx ඍණ u වරක් dv යට dx. එතකොට දැන් අපිට ලියන්න පුළුවන් dy යට dx සමානයි ඉස්සෙල්ලාම අර හරය අපි හදාගමු මේ දුන්නු හරය වර්ග කරලා. ඒ කියන්නේ 2 ඍණ 3x වල වර්ගය. ඊට පස්සේ මේ දුන්නු හරයම ලියනවා උඩින් 2 ඍණ 3x. ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕනේ ලවයේ අවකලනය. ලවය කියලා කියන්නේ 1 ඍණ x වර්ගය. කොටස් දෙකක් තියෙනවා යාගේ. එකේ අවකලනයේ බිඳුවයි x. මෙතන අවකලනය වෙන්නේ ඍණ 2x. ඊට පස්සේ අඩු කිරීමේ ලකුණ. ඊට පස්සේ මෙතන අපිට ලියන්න වෙන්නේ දැන් මේක අනුව u වරක් dv යට dx. මේක u කියලා කියන්නේ දුන්නු හරය dv යට dx කියලා කියන්නේ දුන්නු හරයේ දුන්නු u කියලා කියන්නේ දුන්නු ලවය dv යට dx කියලා කියන්නේ දුන්නු හරයේ අවකලනය. එතකොට මේකේ අපට දුන්න ලවයේ විදිහට 1 ඍණ x වර්ගය. ඊට පස්සේ අපි ඒක වැඩි කරන්න ඕනේ මේ හරයේ අවකලනය. ඒතර හරයේ අවකලනය ගත්තාම දෙකේ අවකලනය නම් බිඳුවයි ඍණ 3x වල අවකලනය වෙන්නේ ඍණ 3. හරි දැන් අපිට තව චුට්ටක් මේක සුළු කරගන්න පුළුවන්. මෙතන තියෙන ඍණ 2x වැඩි කරන්න මේකෙන් ඍණ 2x වරහන් 2 ඍණ 3x. අතන ඍණයි ඍණයි ධන 3 වරහන් 1 ඍණ x වර්ගය. එයා බෙදන්න ඕනේ 2 ඍණ 3x වල වර්ගය. තව චුට්ටක් වරහන් සුළු කරගන්න පුළුවන්. වරහන් අයින් කරන්න පුළුවන්. ඍණ 2x දෙකෙන් වැඩි කළොත් ඍණ 4x. මෙතන ලකුණ නම් ධන දෙවරක් 3 6යි 6x වර්ගය. මෙතන එනවා මේක 3ෙන් වැඩි කරන්න ඕනේ 3 ඍණ 3x වර්ගය. දැන් එයා බෙදන්න තියෙන්නේ 2 ඍණ 3x වල වර්ගයෙන්. එතකොට මේකේ තව චුට්ටක් සුළු කරගන්න පුළුවන්. 6x වර්ගයෙන් 3x වර්ගය අඩු කළොත් 3x වර්ගය. ඊට පස්සේ ඍණ 4x ධන 3. එයා බෙදන්න තියෙන්නේ 2 ඍණ 3x වල සම්පූර්ණ වර්ගය. එතකොට මේ ගානේ පළමු අවකලනය වෙන්නේ මෙන්න මේක. එතකොට මේ ගාන නිකන් සිතයක් අවකලනය කිරීමක්. එතකොට ඒකදී අපිට දැනගන්න ඕනේ බලයක් අවකලනය කරගන්න විදිහ. දැන් මේක අපිට පුළුවන් මේ වරහන් ඇතුළේ තියෙන සම්පූර්ණ කෙනා අපිට සලකන්න පුළුවන් කැපිටල් X කියලා. එතකොට මේ තියෙන ඇත්තටම නිකන් y සමානයි 9න් 1යි කැපිටල් X වල 9 වගේ. එතන මේක බලයක් ඇත්තටම. එතකොට එයාගේ dy යට dx හොයාගන්න පුළුවන්. කොහොමත් නියතයේ මුලින්ම ලියනවා. ඒක වැඩි කරනවා අර දර්ශකය අපිට ඉස්සරහට අරගෙන. එතකොට 9 කැපිටල් X 9න් එකක් ගියොත් 8යි. ඊට පස්සේ මේක වැඩි කරන්න ඕනේ මේ කැපිටල් S වල අවකලනය. නැත්නම් ඇතුලේ අවකලනය. එතකොට මේක වැඩි කරන්න ඕනේ dx යට නිකන් dx වගේ. මේ d capital X යට d simple x කියලා කියන්නේ මෙන්න මේ මෙයාගේ අවකලනය. හරි අපි දැන් ගාන හදමු. එතන dy යට dx සමානයි නියතයක් තිබ්බොත් ඒක එහෙමම ලියනවා 9න් 1යි. වැඩි කිරීම. දැන් මෙයාගේ 9 වෙනි බලය. එතන 9 ඉස්සරහට අරගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රකාශනය එහෙමම ලියනවා. ඊට පස්සේ 9න් 1ක් අඩු කරලා උඩින් දානවා 8යි කියලා. ඊට පස්සේ මේක වැඩි කරන්න ඕනේ ඇතුලේ අවකලනය. හරියට මේ වගේ. එතකොට ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. එකේ අවකලනයේ බිඳුවයි ඍණ 3x වල අවකලනයේ ඍණ 3යි. එතකොට දැන් මේ ටික අපි සුළු කරගත්තා නම් අපට උත්තරය ගන්න පුළුවන්. එතකොට මේකේ 9ට 9 කැපෙනවා. මෙතන තියෙන්නේ ඍණ 3. ඍණ 3 වරහන් 1 ඍණ 3x වල 8 වෙනි බලය. මේක y සමානයි 3x ලඝු 1 යට 3x.
මේකේ නම් පාදය දීලා නැහැ. සමහරට මේක මිස්ටේක් එකක් වෙන්නේ නැති, printing mistake එකක් වෙන්නේ නැති. මේක සමහරට අර E වල පාදේ ගාණක් වෙන්න ඕනේ. එතකොට මේකෙදි තව ප්‍රශ්නයක් තියෙනවා. මේක 1.8 3ix. එතකොට අපි දන්නේ මේක හදන්න පුළුවන් ගාණක්. අපි දන්නවා y සමානයි ln x වගේ එකක් තිබ්බොත් එයාගේ අවකලනය වෙන්නේ dy/යට dx වෙන්නේ 1/x. ඊට පස්සේ අපි හිතමු මෙහෙම සිතයක් තියෙනවා. y සමානයි ලඝු මොකක් හරි fx සිතයක් මොකක් හරි කමක් නැහැ. එතකොට ඒ වගේ එකකදී dy/යට dx වෙන්නේ දැන් මේක 2x වෙන්න පුළුවන් x වර්ගයේ මොකක් හරි කමක් නැහැ. එයාගේ අවකලනය වෙන්නේ ඉස්සෙල්ලා 1/8 fx. ඒ කියන්නේ දුන්න කෙනා යටින් ලියා ගන්නවා. ඊට පස්සේ එයා වැඩි කරන්න ඕනේ මේ ඇතුලේ අවකලනයෙන්. ඒක මම ලියන්නම් f-x කියලා. ඊට පස්සේ දැන් මේ අතර මේ කොටස හදන්න වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ තව දැනගන්න ඕන එකක් තමයි මේ තියෙන්නේ ගුණිතයක්. ඒ කියන්නේ මේක ඇත්තටම මේ කොටස u වගේ මේ කොටස v වගේ. මෙයා u මේකෙත් අපිට ඉලක්කම එළියට අරගන්න පුළුවන්. ඒක වෙනම සලකන්න පුළුවන්. එතකොට මේකේ මෙයා තමයි u වෙන්නේ. ඒතර මේ කොටස මේ සම්පූර්ණ කොටස තමයි v වෙන්නේ. හරි දැන් අපි ගාන හදමු. dy/යට dx සමානයි. මම මේ නියත පදය ඒක වෙනම ලියා ගන්නවා. ඒක වෙනම ලියලා අපි ගාන හදමු. ඒතර දැන් මේක u මේක v. එතකොට අර y සමානයි uv වගේ එකක් තමයි දැන් අවකලනය කරන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලා u කියන කෙනා ලියා ගන්නවා. නැත්නම් x කියන කෙනා ලියා ගන්නවා. ඊට පස්සේ එයා අවකලනය කරන්න ඕනේ මෙන්න මෙයාගේ. හැබැයි මෙතන තියෙන්නේ ලඝු 1/8 3ix කියලා. මෙහෙම කෙනෙක් නෙමෙයි දැන් තියෙන්නේ. ඇත්තට මෙන්න මෙහෙම කෙනෙක් තමයි ඉන්නේ. ඒතර ඒක මට ඕනනම් හදා ගන්න පුළුවන් ලඝු මේ තියෙන්නේ 3 x ඍණ එක මේ තියෙන්නේ. මොකද x උඩට ගත්තොත් මෙහෙම කෙනෙක් තමයි එන්නේ. දැන් මෙයා තමයි ඔය fx කියන සිතය. එතකොට මේක අවකණ්ඩය කරද්දී එක බෙදීම මේ සිතේ ලියන්න ඕනේ. ඒ කියන්නේ එක බෙදීම මේ ඇතුලේ සිතය. ඒතර එක බෙදීම ඇතුලේ සිතය කියලා කියන්නේ එක බෙදීම ඇතුලේ තියෙන්නේ 3න් 1යි x ඍණ 1 කියන එක. ඒතර ඔන්න එයාගේ අවකලනය ඊට පස්සේ සලකන්න ඕනේ. ඒ කියන්නේ ඇතුලේ ප්‍රකාශනයේ අවකලනය f-x වගේ. ඒතර මෙයා අවකලනය කරද්දී අපි දන්නවා දැන් නියත පදයක් තියනා 3න් 1යි හරි ඒක හරි. දර්ශකයේ උඩට ගන්නවා ඉස්සරහට ගන්නවා. එතකොට ඍණ 1යි. ඊට පස්සේ x වල මෙයාගෙන් එකක් අඩු කරන්න ඕනේ. මොකද මේක බලයක්නේ. එතකොට ඍණ 1 අඩු කිරීම එක කියලා කියන්නේ ඍණ 2යි. එතකොට මේ කෑල්ල වැඩි කරන්න ඕනේ තව මෙන්න මෙතනින්. එයා වැඩි කරන්න ඕනේ 3න් 1යි ඍණ 1යි x වල ඍණ 2. එතකොට මේ u කියන කෙනා මේ dv/යට dx කියන කෙනා. ඊට පස්සේ ඒක එකතු කරන්න ඕනේ එකට අර v වරක් du/යට dx වගේ. එතකොට v කියලා කියන්නේ ලඝු 1/3ix. එතකොට මෙයා වැඩි කරන්න ඕනේ du/යට dx වලින්. එතකොට ඕකේ මම u කියලා ගත්තේ x කියන එක 3 වෙනම සලකපු හින්දා. එතකොට මෙයාගේ අවකලනය x වල අවකලනය වෙන්නේ 1යි. දැන් මේක තව චුට්ටක් අපි සුළු කරගමු. එතකොට මේකෙදි අපිට මේ 3න් 1ට මේ 3න් 1 කපන්න පුළුවන්. උඩ 3න් 1යි යට 3න් 1යි. ඊට පස්සේ මේ x එක මෙතනට ගත්තොත් x 1යි. ඒ x එක මේ x වලින් වැඩි කළොත් x වර්ගය. මෙතන x වර්ගය තියෙනවා. ඊට මෙතන ඍණ ලකුණකුත් ඉන්නවා ඉස්සරහට. තව ඉන්නවා එතනම x වල ඍණ 2කුත්. ඊට පස්සේ එකතු කිරීම මෙතන තියෙන්නේ ලඝු 1/3ix. මෙතන එකෙන් වැඩි කරන්නේ තේරුමක් නැහැනේ.
ඊට පස්සේ මෙතන x වර්ගයේ වැඩි කිරීම x සින 2. එතකොට වැඩි කරාදී දර්ශක දෙක එකතු කරනවා. එතකොට එන්නේ බිඳුවයි x වල බිඳුවයි කියලා කියන්නේ 1යි. හැබැයි මේකේ ලකුණකුත් තියෙනවා ඉස්සරහෙන්. එතකොට උත්තරේ එන්නේ මෙතන ඍණ 1යි. ඍණ 1 එකතු කිරීම ලඝු 1 යට 3යි x. එතකොට මේක තව චුට්ටක් මේක වරහන් අයින් කරොත් 3යි ලඝු මේක ලියන්න පුළුවන් 3යි ලඝු 1 යට 3යි x ඍණ 3ක් එන්නේ. දැන් මේක අනුකරණ ගැටලුවක්. එතකොට අපි ඉස්සෙල්ලා කරන්නේ අර භින්න භාග උදව් කරගෙන මේ ගාන කොටස් දෙකකට වෙන් කරගන්න ඕනේ. එතකොට දැන් මෙතන මේ අපිට තියෙනවා 1 යට x වර්ගය ඍණ 8x ධන 12. එතකොට මේක අපට සාධක වලට වෙන් කරගන්න පුළුවන්. මේක ත්‍රිපද ප්‍රකාශන වල සාධකයක්. එතකොට මේකේ සාධක දෙක වෙන්නේ x ඍණ 6 සහ x ඍණ 2. එතකොට සාධක හොයනවා මම කලින් කරලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේ සාධක දෙක අපිට වෙන් කරලා ලියන්න පුළුවන් a සහ b නියත දෙකක් අරගෙන. එතකොට ඒක ලියන්න පුළුවන් a බෙදීම x ඍණ 6 එකතු කිරීම b බෙදීම x ඍණ 2. දැන් අපිට a සහ b හොයාගන්න ඕනේ. ඒතර මේ දැන් මේ කොටසෙන් මේකේ හරය තමයි x ඍණ 6 x ඍණ 2. එතකොට මේ මුළු ප්‍රකාශනයේම වැඩි කරනවා මේ හරයෙන්. ඒතර අපිට මේක හදා ගන්න පුළුවන් 1 සමානයි. මොකද මේ කොටස කැපෙනවා. එහා පැත්තේ x ඍණ 6 x ඍණ 6 කැපිලා x ඍණ 2 කියන වරහන විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ a වරක් x ඍණ 2 එකතු කිරීම b වරක් එතනදී x ඍණ 2 x ඍණ 2 කැපෙනවා. මොකද මෙයාගෙන් වැඩි කරන හින්දා. එතකොට එතන ඉතුරු වෙන්නේ x ඍණ 6. දැන් අපිට a හා b හොයාගන්න ඕනේ. එතකොට මේ වගේ ගානකදී නම් x වලට ආදේශ කරලා a හා b හොයාගන්න එක ලේසියි. දැන් මේකේ x වෙනුවට 2 ආදේශ කළොත් මේ කැලල බිඳුවක් වෙනවා. එතකොට a කියන කෙනා නැති වෙලා ඒකෙන් b හොයාගන්න පුළුවන්. එතන මුලින් x වලට 2 ආදේශ කරන්නමු. වම් පැත්ත 1යි. එතන මෙතන එන්නේ මේ කොටසම බිඳුවක් වෙනවා ඇත්තටම. එතකොට එහා පැත්තේ b වරක් 2 ඍණ 6යි. තව සුළු කළොත් එනවා a සමානයි ඍණ 4යි b. එතකොට මේකෙන් අපිට b වලට උත්තරයක් එනවා b සමානයි ඍණ 4න් 1යි. දැන් a හොයාගන්න පුළුවන් මේ කොටස නැති කරලා. එතකොට දැන් x ට 6 ආදේශ කරන්න වෙනවා. එතකොට x සමානයි 6 ආදේශ කළාන් පස්සේ අපිට එනවා වම් පැත්ත එකමයි. දකුණු පැත්තේ a 6 ඍණ 2 මේ කොටසම බිඳුවක් වෙනවා. ඒ කියන්නේ 1 සමානයි මෙතන එනවා 4යි a. ඒකෙන් එනවා a වලට උත්තරයක් a සමානයි ධන 4න් 1යි. ඒතර දැන් අපි a සහ b වල අගයන් දන්නවා. එහෙනම් අපිට a අගයන් දෙක මෙතනට දාන්න පුළුවන්. දැන් a හා b වලට අගයන් ආදේශ කරලා තියෙන්නේ. එතකොට දැන් මෙයාගේ අනුකරණය හොයන එකම තමයි මෙයාගේ අනුකරණය වාදිත් වෙන්නේ. එතකොට දැන් අපිට මෙයා වෙනුවට මෙන්න මෙයා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මම ගාන ලියනවා 1 යට 4 නැත්නම් 4න් 1 බෙදීම x ඍණ 6 අඩු කිරීම 4න් 1 බෙදීම x ඍණ 2. දැන් මෙයා තමයි අපිට අනුකරණය කරන්න ඕනේ. එතකොට මේකේ ප්‍රකාශන දෙකක් තියෙනවා. දැන් ඒ දෙක අපිට වෙන වෙනම අනුකරණය කරන්න පුළුවන්. ඒකෙදිත් මෙන්න මේ සංඛ්‍යාව එළියට ගන්න පුළුවන්. ඒතර මට මුල් එක ලියන්න පුළුවන් 4න් 1 අනුකලන 1 බෙදීම x ඍණ 6 dx. මේකේ ඍණ 4න් 1 එළියට ගන්නවා. එතකොට අපිට එනවා 1 යට x ඍණ 2 dx. ඒතර මේක ඇත්තටම ලඝු පිළිතුරක් වෙන අනුකරණයක්. අර අපි දන්නවා අපිට අනුකරණය කරන්න ඕන නම් 1 යට x dx වගේ එකක්. ඒක අපිට එනවා
ලඝු x කියලා. ඊට පස්සේ එක යට නිකන් x ධන k වගේ එකක් අපි අනුකරණය කරද්දී එතකොට අපිට එනවා ලඝු x ධන k කියලා. එතකොට මේකත් අතරම ඒ જાතියේ ගාණක්. එතකොට මෙතන 4න් 1යි ලඝු x ඍණ 6 මෙතන ඍණ 4න් 1යි ලඝු x ඍණ 2. ඊට පස්සේ අපි නියතයකුත් අර ගන්නවා c කියලා. එතන මෙතන 4න් 1 කියන එක පොදුයි. ඒක ලියන්න පුළුවන් 4න් 1 වරහන් ලඝු x ඍණ 6 අඩු කිරීම ලඝු x ඍණ 2 ධන 7c. එතන මේ තියෙන්නේ ලඝු අන්තරය. ඒක අපිට ලියන්න පුළුවන් බෙදීමක් විදිහට. එතන අවසාන උත්තරේ වෙන්නේ 4න් 1යි ලඝු x ඍණ 6 බෙදීම x ඍණ 2 ධන c. දැන් මේ ගානත් අනුකරණ ගානක් මේකේ මේ විශේෂත්වය තමයි මේකේ මේ ගුණිතයක් විදිහට තමයි තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් මේ ගුණිතයේ කොටස් දෙකක් තියෙනවා. ඒකේ එකක බොහෝ දුරට එක්සිතයක් තියෙන්න පුළුවන්. අනිත් එක ලඝු සිතයක් හරි ඝාතීය සිතයක් හරි නැත්නම් සයින් කොස් වගේ සිතයක් තියෙන්න පුළුවන්. ඒතර ඒකෙදි අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සූත්‍රය මේ විදිහට තමයි අනුකරණය කරන්නේ. ඒතර මේකේ අපි මෙන්න මේ ලඝු කොටස තමයි සලකන්නේ u කියලා. ඊට පස්සේ මේ x සිතේ අපිට ගන්න පුළුවන් dv කියලා. ඒතකොට u විදිහට ගන්න කෙනා අපි දැනගන්න ඕනේ අවකලනය කරන්න. dv විදිහට ගන්න කෙනා අපි දැනගන්න ඕනේ අනුකලනය කරන්න. මොකද ඒවා මේකට අවශ්‍ය වෙනවා. එතකොට දැන් මේකේ u වලට අරන් තියෙන්නේ ලඝු 2x. එතකොට මේ දැන් අපිට දැන් මේ පැත්ත තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට දැන් අපි u කියන කෙනා දන්නවා, u දන්නවා. ඊට පස්සේ මෙතන තව ඉන්නවා du කියලා කෙනෙක්. ඒ කියන්නේ අවකලනය කරලා du හොයාගන්න ඕනේ. එහෙනම් මේ කොටස අපි x විෂයෙන් අවකලනය කරනවා. ඒ කියන්නේ du යට dx දැන් හොයන්න යන්නේ. එතකොට මේ වගේ ලඝු සිතයක් x විෂයෙන් අවකලනය කළොත් අපිට එනවා එක යට x කියලා. එක යට x. ඒක ඇත්තටම එන්නේ දැන් සාමාන්‍යයෙන් ලඝු සිතයක් අවකලනය කරද්දී එක යට 2x කියලා අපි දානවා. ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕනේ ඇතුලේ තියෙන සිතේ අවකලනය. ඇතුලේ තියෙන 2x. ඒතර එයාගේ අවකලනය 2යි. ඒතර 2ට 2 කැපෙන හින්දා ඉතුරු වෙන්නේ එක යට x තමයි. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මෙන්න මේක උදව් කරගෙන ඒ කියන්නේ dv සමානයි x කියන කෙනා උදව් කරගෙන b හොයාගන්න ඕනේ. එතකොට dv වලින් b හොයාගන්නවා කියන්නේ මේක දැන් අපිට අනුකලනය කරන්න ඕනේ. එහෙනම් දැන් දෙපැත්තටම අපි අනුකලනය දානවා. dv යහ පැත්තත් x. එතකොට මෙතන අපි අනුකලනය කරද්දී අපි ඒකට කියන්නේ ගෙලින්ම v කියලා. b සමානයි මේක ඇත්තටම x විශයෙන් අපි අනුකලනය කරන්නේ. මේක බලයක් වගේ අනුකලනය කරන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් x වර්ගයේ බෙදීම 2යි. එතකොට දැන් අපි දන්නවා මෙතන මට තව චුට්ටක් මේක හදා ගන්න පුළුවන්. මේක මට ලියන්න පුළුවන් du සමානයි 1 යට x dx. එතකොට අපි දැන් දන්නවා du කියන කෙනාව u කියන කෙනා කොහොමවත් අපි දන්නවා. අපි ඒක තමයි ආදේශය අරගත්තේ. ඊට පස්සේ dv දන්නවා. ඊට පස්සේ v දන්නවා. දැන් තියෙන්නේ මේකට ආදේශ කරගන්න. එතකොට අපිට ඕනේ මෙන්න මෙයාගේ අනුකලනය හොයන්න x ලඝු 2x. එතකොට මේක දැන් අර වගේ හදා ගන්න ඕනේ. එතකොට මුලින්ම තියෙනවා u වැඩි කිරීම v. u කියලා කියන්නේ මෙන්න මෙයා. මේ අරන් තියෙන u කියන කෙනා. ඒක ලඝු 2x. ඒක වැඩි කරන්න ඕනේ v එක්ක. v කියලා කියන්නේ x වර්ගයේ බෙදීම 2යි. එතකොට මෙතනදී මේ ලඝු ප්‍රකාශනයම තමයි වැඩි කරන්න ඕනේ. නැතුව මෙයා වැඩි කළා හරියන්නේ නැහැ. ඒකයි වරහණක් දාලා තියෙන්නේ.
ඊට පස්සේ ඍණ අනුකලන v වරක් du. v වලට ඇවිල්ලා තියෙන්නේ x වර්ගය බෙදීම 2. ඊට පස්සේ du වලට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙයා 1යට x dx. දැන් මේක ටිකක් සුළු කරගන්න පුළුවන්. ඒතර මෙතන තියෙන්නේ x වර්ගය යට 2යි ලඝු 2x. මෙතන මේ 1x කෙනෙක් කැපෙනවා මේ භාගය එළියට ගන්න පුළුවන්. එතකොට එතන එනවා ඍණ භාගයයි අනුකලන x dx. එතකොට මෙතන එනවා x වර්ගයට 2යි ලඝු 2x ඍණ භාගය x කියන කෙනා අනුකරණය කළොත් අපිට එනවා x වර්ගය යට 2. ඊට පස්සේ මෙතන වෙනම අපි නියතයකුත් ගන්න එනවා c කියලා. ඒතර අවසාන පිළිතුර වෙන්නේ x වර්ගය යට 2යි ලඝු 2x ඍණ මෙතන සුළු කළොත් එනවා 4න් 1යි x වර්ගය නැත්නම් x වර්ගය බෙදීම 4යි ධන c. දැන් මේ ගානේ කොටස් තුනක් තියෙනවා. ඒකේ මුල් කොටසයි තුන්වෙනි කොටසයි බලයක් අනුකරණය කරනවා වගේ අනුකරණය කරන්න පුළුවන්. මේක ලඝු විදිහට තමයි අනුකරණය වෙන්නේ. ඒතර මේක මට ඉස්සෙල්ලා හදා ගන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් 2 මේ x වර්ගය ගන්න ඕනේ x දින 2 විදිහට. ඒ කියන්නේ මේකේ තියෙන භාග ස්වරූපය නැති කරන්න ඕනේ. මොකද අපි දන්නේ අර බලයක් අනුකරණය කරද්දී x වල n වගේ කෙනෙක් තමයි අපි අනුකරණය කරන්නේ. එතකොට x වල n වගේ එකක් අනුකරණය කළොත් අපිට එනවා x වල n ධන 1 බෙදීම n ධන 1. එතකොට මේකෙදි ලියන්න පුළුවන් මම දැන්ට එක එහෙම ලියන්නම් ඍණ 1යට 3යි x. මොකද මේක මේ විදිහට අනුකරණය කරන්න බෑ. මොකද මේකෙදි මෙයා මෙහෙට ගත්තොත් ඒකේ දර්ශකය වෙන්නේ ඍණ 1යි. එතකොට ඍණ 1 කියන අවස්ථාව මේකට වළංගු වෙන්නේ නැහැ. මොකද ඒක එහෙම කළොත් මෙතනට එනවා හරයට බිඳුවක්. එතකොට ඒක අනන්තයක් වෙනවා. මේක ලඝු ආකාර අනුකරණයක්. ඒතර මෙතනදී වර්ගමූල x කියලා කියන්නේ x වල භාගයයි. ඒතර ඒක මේ විදිහට හරව ගත්තොත් ඒක ලවයට ගත්තොත් ලියන්න පුළුවන් 5යි x වල ඍණ භාගයයි කියලා. හරි දැන් අපිට පුළුවන් මේකේ මේ දෙක ඉලක්කම එළියට ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ඍණ 2 x වල ඍණ 2 කියන එක අනුකරණය කරන්න. මෙතන ඍණ 3න් එක එළියට ගන්න පුළුවන්. එතකොට එතන තියෙන්නේ 1යට x කියන කෙනා අනුකරණය කරන්න. මෙතන ධන 5 එළියට ගන්න පුළුවන්. එතකොට එතන තියෙන්නේ x වල ඍණ භාගය අනුකරණය කරන්න. එතකොට මෙතනදී එනවා මුල් කොටසට 2x මෙයාගේ දර්ශකය ඍණ 2යි නිතර එකට එකක් එකතු කරනවා. එතකොට මෙතන ඍණ 1ක් වෙනවා. ඊට පස්සේ බෙදන්නත් ඕනේ ඒ ගානින්ම ඍණ 1. එතකොට මෙතන මේ 1යට x වල අනුකරණය ඒක අපිට එනවා ලඝු x කියලා. එතකොට මෙතන ධන 5ක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ඍණ භාගය ඒකට එකක් එකතු කළොත් ධන භාගයක් එනවා. එහෙනම් මෙතනට ධන භාගය දානවා. ඊට පස්සේ බෙදන්නත් ඕනේ ධන භාගයෙන්. මේක බෙදන්නත් ඕනේ ධන භාගයෙන්. දැන් මෙතන එනවා ඍණ 2 x න එක ආයෙ ගන්න පුළුවන් පල්ලෙහාට. ඒතර ඒක ලියන්න පුළුවන් ඍණ 2 බෙදීම x කියලා. එක දාන්න අවශ්‍ය නැහැ. මෙතන තියෙනවා ඍණ 3න් 1යි ලඝු x. එතකොට මෙතන මේ බෙදීම 2න් 1 කියන එක වැඩි කිරීම කියලා උඩට ගන්න පුළුවන්. එතකොට මෙතන මේ 2 සහ මේ 5 වැඩි වෙනවා. එතකොට එතනට එනවා 10ක්. 10යි x වල භාගය ලියන්න පුළුවන් වර්ගමූල x කියලා. ඊට පස්සේ අපිට නියත පදයක් දාන්නත් පුළුවන් c කියලා. මෙතනටත් මේ නියත පදේ දාන්න පුළුවන්. එතකොට මේ ගානේ පිළිතුර වෙන්නේ මේ කොටස මේ ප්‍රකාශනය. දැන් මේ ගාන ඇත්තටම බලයක් අනුකරණය කරන ගානක්. මේක දැනගන්න ඕනේ නිකන් x වල n වගේ එකක් අනුකරණය කළොත් අපිට උත්තරයට එනවා x
n ධන 1 බෙදීම n ධන 1. ඒ කියන්නේ දර්ශක දෙකක් එකතු කරනවා ඊට පස්සේ යාගෙම බෙදනවා. ඒතර මෙතන තියෙන්නේ ax ධන b වල n වගේ එකක් අනුකරණය කරන විදිහ. දැන් මේ ගානට අනුව a කියලා කියන්නේ ඍණ 3යි b කියලා කියන්නේ 1යි. ඒතර මෙහෙම එකක් අනුකරණය කරද්දී ඉස්සෙල්ලා අර බලයක් විදිහට අර දර්ශක දෙකක් එකතු කරනවා. ඒතර ax ධන b වල n ධන 1 ඊට පස්සේ බෙදනවා යාගෙම n ධන 1. ඊට පස්සේ ඊට අමතරව මේක බෙදන්න ඕනේ අර x වල සංගුණකේ. මේක x වල සංගුණකේ a එහෙනම් a වලින් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් හරය a වලින් වැඩි කරන්න ඕනේ. ඒතර මේක මේ විදිහට හදන්න පුළුවන්. මේකේ මුලින්ම නියතය එළියට ගන්න පුළුවන්. ඒතර 9. ඊට පස්සේ මෙයා තමයි දැන් ax ධන b. ඒතර ඒක ලියන්න පුළුවන් 1 ඍණ 3x දර්ශක දෙකක් එකතු කරනවා. එතකොට 11 1යි 12යි. ඊට පස්සේ බෙදනවා යාගෙම. බෙදන්න ඕනේ 12න්. ඊට පස්සේ ආයෙ බෙදන්න ඕනේ නැත්නම් හරය වැඩි කරන්න ඕනේ x එක්ක බැඳිච්ච ඉලක්කමේ. x වල සංගුණකේ. ඒ කියන්නේ ඍණ 3න් මේක වැඩි කරන්න ඕනේ. එතන මේක තව සුළු කළොත් එනවා 9 වරහන් 1 ඍණ 3x වල 12 බෙදීම ඍණ 36. දැන් මේක සුළු වෙනවා 9 1යි 9 4යි. එතකොට ඍණ 4න් 1යි. එහෙම නැත්නම් ඍණ මෙහෙම ලියන්නත් පුළුවන්. 1 ඍණ 3x වල 12 වෙනි බලය බෙදීම 4. ඊට පස්සේ ධන c. අර නිතර අනුකලනය කළාන් පස්සේ c කියන නියතයකුත් දානවා සාමාන්‍යයෙන්. දැන් මේ ගාන ටිකක් අමාරු වගේ පෙවුනට මේක ලේසි ගානක්. දැන් මේක වර්ගමූලයක් ඇතුලේ තිබ්බට මෙතන තියෙන්නේ x වර්ගයක්. එතකොට ඇත්තටම මේකේ x වර්ගයේ වර්ගමූලය කියලා කියන්නේ x කියන එක. ඒතර මෙතනත් අපිට හදාගන්න පුළුවන් මේක පූර්ණ වර්ගයක් විදිහට හදාගන්න පුළුවන්. මොකද අපි දන්නවා අර a ඍණ b වල වර්ගය ලියන්න පුළුවන් a වර්ගයේ ඍණ 2ab ධන b වර්ගයේ විදිහට. ඒතර මේ ඇත්තටම තියෙන්නේ x ඍණ 6 කියන එකේ සම්පූර්ණ වර්ගය. ඒතර අපිට ඒකෙන් තමයි මේ ගාන ලේසියෙන් හදන්න වෙන්නේ. මේක මේ ලවය ලියන්න පුළුවන් x ඍණ 6 සම්පූර්ණ වර්ගය. මොකද මේක ප්‍රසාරණය කළොත් අරක තමයි එන්නේ. ඊට පස්සේ බෙදීම x වර්ගය. දැන් මෙයාගේ වර්ගමූලය ගත්තාම මොකද අපි දන්නවා වර්ගයක වර්ගමූලය ගත්තොත් ඒ වර්ගය අයින් වෙලා ඒ ප්‍රකාශන විතරයි ඉතුරු වෙන්නේ. ඒතර මේක ලියන්න පුළුවන් x ඍණ 6 බෙදීම x කියලා. දැන් මෙයා තමයි අපිට අනුකරණය කරන්න ඕනේ. දැන් මේකෙදි උඩත් x යටත් x. ඒතර ඒ වගේ වෙලාවකදී අපිට මේක තව චුට්ටක් හදාගන්න පුළුවන් මේ විදිහට. මේකේ x කියන කෙනා බෙදනවා x වලින්. ඊට පස්සේ ඍණ 6ත් බෙදනවා x වලින්. ඒ කියන්නේ මෙතන ඇත්තටම තියෙන්නේ එකක් කියන එකක්. මෙතන එක එන්නේ. ඒතර දැන් අපට ඇත්තටම ඕනේ එක අනුකරණය කරන්න. මෙතන එකක් කියන්නේ මේක කෙලින්ම එක දාන්නත් පුළුවන්. මොකද මේ තියෙන x බෙදීම x එකයි. එතකොට මෙතන තියෙන්නේ එක අනුකරණය කරන්න. ඒ කියන්නේ dx තමයි මේ අනුකරණය කරන්නේ. ඒක ලියන්න අවශ්‍ය නැහැනේ. ඒතර මෙතන තියෙන්නේ 6 යට x කියන කෙනා අනුකරණය කරන්න. එතකොට නිකම්ම මේ dx කියවපුවාම මෙතනට උත්තරයට එන්නේ x කියන එක. ඍණ මේකේ නියතය එළියට ගන්න පුළුවන්. එතකොට අපිට එනවා 1 යට x කියන කෙනා ඒක තමයි දැන් අනුකරණය කරන්න ඕනේ. 1 යට x වල අනුකරණය වෙන්නේ ලඝු x. ඒ කියන්නේ මේක අවසාන උත්තරේ වෙන්නේ x ඍණ 6යි ලඝු x ධන c. දැන් මේක අනුකරණය කරලා ඒකේ අගය හොයා ගන්න ඕනේ. එතකොට ඒකේ අනුකරණ සීමා දෙක දීලා තියෙනවා 1 සහ 7. එතකොට මේක ඇත්තටම මේ නිකන් බීජීය භාග ගානක්. එතකොට මේක හදන ක්‍රමය තමයි මේ හරය ඉස්සෙල්ලා ලවය හදා ගන්න ඕනේ. එතකොට දැන් හරයේ මේක වෙන්නේ x ධන 5යි. ලවයේ දැන්ට තියෙන්නේ x විතරයි. ඉස්සෙල්ලා x ධන 5 හදා ගන්න ඕනේ. එහෙනම් 5ක් එකතු කරන්න ඕනේ. එතකොට ඒ වගේම මේක එකතු කරොත් හින්න අනිත් පැත්තට 5ක් අඩු කරන්නත් ඕනේ.
දැන් අර මේ කරපු දේ ප්‍රශ්නයක් නෑනේ. දැන් එතකොට මේක තමයි අපි මුලින් කරන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේක කොටස් දෙකක් දැන් තියෙනවා. මේ කොටස x ධන 5න් බෙදුවොත් එකක් එන්නේ. ඒ කියන්නේ ඒක ලියන්න පුළුවන් එකයි කියලා. ඊට පස්සේ ඍණ මේක ලියන්න වෙනවා 5 යට x ධන 5යි කියලා. දැන් මේක තමයි අපිට අනුකරණය කරන්න වෙන්නේ. එතකොට දැන් අපිට මේක අනුකරණය කරද්දී මෙයා අනුකරණය කරනවා කියන්නේ ඒ කියන්නේ එක තමයි අනුකරණය කරන්නේ. එතකොට උත්තරේ එන්නේ x. දැන් මෙතන 7 තිබ්බොත් 7යි x ඒ වගේ. එතකොට මෙතන මුල් කොටස අනුකරණය කළොත් 1 අනුකරණය කළොත් x එන්නේ. එතකොට මෙතන මේ 5 එළියට ගන්න පුළුවන්. එතකොට එක ඍණ 5 කියන එක එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ 1 යට x ධන 5 කියන එක. ඒ කියන්නේ ඒක නිකන් ලඝු විදිහට තමයි අනුකරණය කරන්නේ. කලිනුත් එහෙම ගානක් හදලා තියෙනවා අපි. එතකොට මෙතනට එන්නේ ලඝු x ධන 5. ලඝු x ධන 5. දැන් අනුකරණය කරලා ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ අර සීමාව දකුණු පැත්තෙන් දා ගන්නවා. 4 සහ 1. දැන් කරන්නේ ඉස්සෙල්ලා 7 කියන එක x වෙත් තියෙන තැන් වලට දානවා. ඊට පස්සේ x වෙනුවට 1 කියන එක දාලා ඒ දෙක අඩු කරනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා 7 ආදේශ කළොත් එනවා 7 ඍණ 5 ලඝු මම මේක ලියලා පෙන්නන්නම් 7 ධන 5. ඊට මේ කොටසෙන් අඩු කරන්න ඕනේ 1 කියන එක ආදේශ කරලා. මොකද මේකේ පල්ලෙහා සීමාව 1යි. එතකොට එනවා 1 ඍණ 5යි ලඝු 1 ධන 5. එතන මේක තව චුට්ටක් සුළු කළොත් එනවා 7 ඍණ 5යි ලඝු 7යි 5යි 12යි. ඊට පස්සේ මෙතන ඍණ 1යි මෙතන වරහන සුළු කළොත් ධන 5යි. එතකොට එතන ඉන්නවා ලඝු 6ක්. දැන් මෙතන 7න් එකක් ගියොත් 6යි. මේක අපිට පුළුවන් ඍණ 5 එළියට ගන්න. ඍණ 5 මේකේ එළියට ගත්තොත් අපිට එනවා ලඝු 12 අඩු කිරීම ලඝු 6. එතකොට මෙතන තියෙන ලඝු වෙනසක්. ඒ ලඝු වෙනස ලියන්න පුළුවන් ලඝු බෙදීමක් විදිහට. ඒ කියන්නේ ඇත්තටම මෙතන තියෙන්නේ 12 බෙදීම 6 කියන එක. ඒතර 12 6න් බෙදුවොත් 2යි. එහෙනම් අපේ උත්තරේ වෙනවා 6 ඍණ 5යි ලඝු 2. ඒතර මේ වගේ ගානකදී අපි C කියලා නියතයක් දාන්නේ නැහැ. මොකද මේකේ කෙලින්ම මේ අගය තමයි හොයලා තියෙන්නේ.